Nangro HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි. From Nestle. අයිබෝවන් සුබෝදෑසනක් අද ජූලි මාසයේ 19 වෙනිදා ඉරිදා අපි සෝදානම් වෙන්නේ සතියන්ත පුවත්පත් වෙත අවධානය යොමු කරන්න. සමතියන්ත පුවත්වලට අමතරව කිසියම් ආකාරයක අද දවසේ අලුතෙන්ම නිර්මාණය වෙච්ච ප්‍රවෘත්ති මොනවද කියන කාරණාව ගැන අවධානය යොමු කරන්නට සූදානම්. ආරම්භමු අදත් පත්තරේ විස්තරේ. දැන් අපි සූදානම් මුලින්ම ඊයේ දවසේ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ අලුත්ම වාර්තාවෙන් ආරම්භ කරන්නට. දැන් ඊයේ දිනය තුල කොවිඩ් ආසාදිතයන් අලුතෙන් 7 දෙනෙක් වාර්තා වෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 2704ක් බවට පත් වෙනවා. දැන් මේ 7 දෙනා වාර්තා වෙන්නේ කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ එක ආසාදිතෙක්, ඒ වගේම සේනපුර මධ්‍යස්ථානයෙන් එක රැඳවියෙක්, ඒ වගේම හෝමාගම් ප්‍රදේශයේ පදිංචි ආශ්‍රිතයන් සිව් දෙනෙක්, ලංකාපුර ප්‍රදේශයේ පදිංචි අයෙක් සහ පිලිපීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙක් වශයෙන් තමයි මේ පිරිස සමන්විත වෙන්නේ. ඒ අතරින්ම රාජාංගන ප්‍රදේශයේ තමයි කන්දකාඩු පොකුරෙන් වැඩිම බලපෑමක් සිදු වූ ප්‍රදේශය. දැන් මේ ප්‍රදේශයේ PCR දෙවනි වටය සිදු කිරීමත් හෙට දවසේදී ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ නිසා මේ අයට කරන PCR පරීක්ෂණවල දෙවන කොටස තමයි හෙට දවසේදී ආරම්භ කරන්නට සූදානම් වෙ සිටින්නේ. අපි ආරම්භ කරමු මව්බිම පුවත්පතෙන් අද පත්තරේ විස්තරේ. දෙවැනි කැරැල්ලක් නැහැ, කන්දකාඩු පොකුරත් පාලනය වෙයි, විශාලතම පොකුර වූ නාවික පොකුරෙත් තව ඉන්නේ 7යි. කන්දකාඩු කොරෝනා පොකුර කිසිදු ආකාරයක දෙවැනි රැල්ලක ලක්ෂණ නොපෙන්වන බවත්, එය කලින් හඳුනාගත් නාවික හමුදා පොකුර තරම් ව්‍යාප්තියක ලක්ෂණ නොමැතිව පාලනය වෙමින් පවතින බව තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියන්නේ. කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන කඳවුරු වලින් හා ආශ්‍රිතයන්ගෙන් වාර්තා වූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව සිකුරාදා පස්වරු වන විට 542ක් වශයෙන් සටහන් වෙනවා. එයින් 33 දෙනෙක් ඔවුන්ගේ පවුල්වල, ඒ වගේම ආශ්‍රිතයන් වශයෙන් තමයි හඳුනාගන්නේ. ඒ අතරේම ඔබ දන්නවා 950 දෙනෙක් දක්වා ඉහළ ගියා නාවික හමුදා පොකුර ගත වෙච්ච මාස 3ක පමණ කාලය ඇතුළත. නමුත් දැන් මේ මොහොත වන විට ඒ පොකුරත් පූර්ණයෙන්ම පාලනය කරා. ඒ තරම් ප්‍රබල නැහැ කියන කාරණාව තමයි කන්දකාඩු පොකුර ගැන කියන්නේ. ඒක සහනයට කාරණාවක්. එහෙම නැත්නම් ලොකු ගැටලුකාරී තත්වයක තිබුණේ නැවත මේ දෙවනි රැල්ලක්ද දෙවනි රැල්ලක් හටගත්තද කියන කාරණාව පිළිබඳව. නමුත් එය කිසියම් ආකාරයක පාලනය වී තිබෙන මට්ටමක් තමයි දැන් පෙනෙන්නට තිබෙන්නේ. ඒ අතරේම ඉන්දියාවෙන් එන ආසාදිතයන්ට මන්නාරමේ වැටක්, මේ උපතිස්ස පෙරේරාගේ වාර්තාව. කෙසේ වෙතත් අපි කිසියම් ආකාරයක පරිස්සම් සහගත කටයුතු කිරීමකට නිරත වෙන්නට අවශ්‍යයි. දිනෙන් දින වර්ධනය වන ඉන්දියාවේ කොරෝනා වාහකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා මන්නාරම සහ තලේමන්නාරම මුහුදු සීමාවේ ආරක්ෂක රැකවල් තරකොට ඇති බව තමයි නාවික හමුදාව ප්‍රකාශ කරන්නේ. විටක ඔවුන් දීවරයන් වෙස්ගෙන, විටක ඔවුන් දවස් කුලියට කරන වැඩ කරන ආකාරයට පැමිණීමේ අවධානමක් තිබෙන. විශේෂයෙන්ම ඔබ දන්නවා ඊයේ අපි උපුට ගත්ත පෙරේද දවසේදී ඉන්දියාවෙන් වාර්තා වෙන දිනකට ආසාදිතයන් 33000ක් විතර. මේකේ තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආසන්නයි තලේමන්නාරම ආශ්‍රිත කලාපය, තමිල්නාඩුව. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේ ගැන වැඩි අවධානය යොමු කරන්නට අවශ්‍යයි කියන කාරණාව තමයි දක්වා තිබෙන්නේ. ඒ නිසා ආරක්ෂක වැටක් ඒ සම්බන්ධව මේ නාවික හමුදාවේ මූලිකත්වයෙන් ඇති කොට තිබෙනවා. ඒ අතරේම සෞඛ්‍ය නිර්දේශක ඇසට් කිරීමෙන් පස්සේ ගැටලුවක් ඇති වුණා ඒ PHIලා සම්බන්ධව. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිළිබඳව පවිත්‍රාගේ කතාවට PHIලා ඔරොප්පු වෙති. COVID-19 වසංගතයේ පාලනයට සම්බන්ධ සියලු රාජකාරී කටයුතු වලින් ඉවත් වෙන්න ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කළ බව තමයි එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ මැතිවරණට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ගැසට් කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය පැවරීමෙන් මහජනතාව අපහසුතාවයට පත් වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය අමාත්‍යවරිය කරපු ප්‍රකාශය මත නීතිමය රැකවරණයක් රහිතව රාජකාරී කරන්න නොහැකි බැවින් මේ තීරණයට එළඹුණු බව තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරන. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ නිරෝධායන කටයුත්තේදී අත්‍යවශ්‍ය කාර්යභාරයක්. ඒ නිසා මොකද බිම් මට්ටමේ නිරෝධායන කටයුත්ත කෙසේ වෙතත් ඒ කාරණාව පැත්තකින් තියුවත් PHI කියන මේ කොටස මේ නිලධාරීන් අනිවාර්යයෙන්ම සමාජයේ එදිනදා කටයුතු වලදී අවශ්‍ය වෙන කොටසක්. ඒ නිසා මේ කාරණාව පිළිබඳව කිසියම් අවධානයක් යොමු කිරීමේ ඇති වැදගත්කම මතු කරන්නට අවශ්‍යයි. අපි යමු සිළුමිණ පුවත්පතට. කන්දකාඩු ගිය ඥාතීන්ට කොරෝනා නැහැ, යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශය භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් වාර්තා කරන්නේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීම සඳහා එහි ගිය ඔවුන්ගේ ඥාතීන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව තමයි යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සුළුමිනට ප්‍රකාශ කරන්නේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වන විට නව කොරෝනා වෛරසයේ පොකුරෙන් රෝගීන් 542ක් වාර්තා වෙලා තිබෙනවා. එයින් රෝගීන් 33 දෙනෙක් කන්දකාඩු ආශ්‍රිතයන්ගේ පළමු සමීපතමෙන් වශයෙන් තමයි හඳුන්වන්නට වෙන්නේ. 147 දෙනෙක් ඔවුන් බලන්නට ආපු පිරිස. නමුත් ඒ අයට කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වෙලා නැති බව සඳහන් කරලා තිබෙනවා. යුද හමුදා පත්වා විශේෂයෙන්ම ශනිකව මේ බුද්ධාංශ ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වීම නිසා මේ අය හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ අය පිළිබඳ පරීක්ෂණ කළා. ඒ අය හුදකලා කළා. නමුත් ඔවුන් දැන් මේ ඥාතීන්ට කිසිම ආකාරයක කොවිඩ් ආසාදිත වෙලා නැති බව තමයි මේ වාර්තාවේ තිබෙන්නේ. ඒ අතරින්ම ඔබ හැම කෙනෙක්ම පරිස්සම් විය යුතු කාරණාවක්. අසත්‍ය පතුරවන්නන් සොයන්න CID කණ්ඩායම් 3ක් මේ අමිල මලවිසූරියගේ වාර්තාව. මේ අතරේ මේ ප්‍රශ්න අතරේ ජන ජීවිතය කැළඹෙන අයුරින් අසත්‍ය හෝ අතිශෝක්ති සමාජ මාධ්‍ය ජාල හරහා පතුරවන්නන් අත්අඩංගුවට ගන්නට විශේෂ රහස් පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙන බව සඳහන් කොට තිබෙනවා. ඒ නිසා කිසිම හේතුවක් නිසා සමාජයට අනියත බියක් ඇති කරන ආකාරයේ ප්‍රවෘත්ති ඔබට ලැබුණත් ඔබේ දුරකථනයට අතර ලැබුණත් මේවා ෂෙයා කරන්න යන්න එපා. පරිස්සම් වෙන්න. මොකද මේ කාලයේ ඇතුළත කෙසේ වෙතත් මේවා යවන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද රට ඇතුලේ අනියත බියක් ඇති කිරීම කියන කාරණාව දඬුවම් ලබන්න හැකි වරදක් වශයෙන් තමයි දක්වලා තිබෙන්නේ. අපි දේශීය පුවත්පතේ ප්‍රධාන කාරණාවට යමු. ඡන්ද රැස්වීම වලට දැඩි සීමා ගැසට්ටුව සතියන්තේ මේ දේශපාලන වාර්තාකරුයි දේශීය පුවත්පතට වාර්තා කරන්නේ. දේශීය පුවත්පත මේ ගැසට්ටුව සති අන්තයේ වශයෙන් දක්වා තිබුණත් මේ ඇත්තම ගැසට්ටුව නිකුත් කෙරුණා. ඡන්ද ප්‍රචාර කටයුතු වලට දැඩි නීතිමය සීමා පැනවෙන මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට්ටුව සති අන්තයේ නිකුත් වීමට නියමිතව තිබුණේ කියලායි කියන්නේ. මේ සටහන ලියන මොහොතේ යට සෞඛ්‍ය මාත්‍යාංශ අනුමැතිය ලැබී තිබුණායි කියලා සඳහන් කරන්නේ. සෞඛ්‍ය මාත්‍යාංශයේ විශේෂයෙන්ම මේ කාරණාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පස්සේ ඒ ඇත්තට මේ වන විට ගැසට්ටුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ ඇත්තට මේ වෙනකොට නීතිය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා කොහොමද මැතිවරණ පවත්වන්නේ කියන කාරණාවන් පිළිබඳව මේ ගැසට්ටුව හරහා දැඩි නීති රීති කොන්දේසි පනවා තිබෙනවා. දැන් අපි සූදානම් මේ සමස්ත සිදුවීම් පිළිබඳව මේ ගැසට්ටුව පිළිබඳව ඒ වගේම PHI වැඩ වර්ජනය පිළිබඳව සහ මේ ගැසට්ටුවේ තියෙන නෛතික පසුබිම් පිළිබඳව හිරු ප්‍රවෘත්ති වාර්තාවට යමු වෙන්න. එහි දක්වන්නේ මැතිවරණ රැස්වීම සම්බන්ධයෙන් පැය 24කට පෙර ඒ පවත්වන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම්පත් කළ යුතු බවයි. එමෙන්ම එක් රැස්වීමකට 300කට වැඩි පුද්ගල කණ්ඩායමක් සහභාගී කර නොගත යුතු බවත් කිසියම් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා එවැනි රැස්වීමකට සහභාගී වන්නේ නම් ඊට සහභාගී වන්නන්ගේ සංඛ්‍යාව 500 නොඉක්ම විය යුතු බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්. රැස්වීම සඳහා පැමිණෙන සෑම පුද්ගලයෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ එම පුද්ගලයා සම්බන්ධ කරගත හැකි විස්තර පිළිබඳ වාර්තාවක් සංවිධායකවරයා විසින් පවත්වා ගත යුතුයි. රැස්වීම සඳහා පැමිණෙන සියල්ලන්ට එම පරිශ්‍රයට ඇතුළු වීමට පෙර සබන් හෝ විෂ බීජ නාශක යොදා දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සැලසීමද සංවිධායකවරයා විසින් සිදු කළ යුතුයි. කතිකයා ඇතුළු රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තන් දෙදෙනෙකු අතරම මීටරයක පරතරය හා සමාජ දුරස්ථ භාවයක් පවත්වා ගත යුතු අතර ඔවුන් සියලු දෙනා සෑම අවස්ථාවකදීම මුඛ ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වනවා. එමෙන්ම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී අත්පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදා හැරීමට ඡන්ද හිමියන්ගේ නිවෙස් වෙත පැමිණෙන තැනැත්තන් කරන 5 දෙනෙකු නොඉක්ම විය යුතුයි. ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්ය බවද එම ගැසට් නිවේදනයේ සඳහන්. මහමැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මැතිවරණ කාර්යාලවල නියමිත සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුයි. මැතිවරණ දිනයේ ඡන්ද පොළවල සහ එම පරීක්ෂවල හෝ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළු වන්නන් විෂ බීජ හරණය කළ යුතු අතර ඔවුන් සියලු දෙනා මුඛාවරණ පැළඳ සමාජ දුරස්ථ භාවය පවත්වා ගනිමින් කටයුතු කළ යුතු බවද මැතිවරණයේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන්. ඊට අමතරව ඡන්ද පොළ එහි පරිශ්‍රයේ සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී තැනැත්තන් දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථ භාවයක් පවත්වා ගත යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා. මැතිවරණ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයේ සියලු තොරතුරු www.heronews.lk වෙබ් අඩවිට පිවිසීමෙන් දැකගත හැකියි. අදාළ ගැසට් පත්‍රයේ සකසා ඇත්තේ නිරෝධායන රෝග වැළැක්වීමේ ආඥාපනතේ දෙවන සහ තුන්වන වගන්තිය යටතේ වන අතර එම වගන්තිය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම මැතිවරණ කොමිෂන් සභාවට සිදු කළ හැකිද? නිරෝධායන ආඥාපනතේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට නැහැ. අපි පෙන්නලා දීලා අපි නිසි බලධාරීන් ලවා නඩු මාර්ගයට යන්න කියලා බලපෑමක් අපි තදින්ම කරනවා. කොවිඩ් නොතිබුණත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය නැතිව ඡන්දේ කරන්න අමාරුයි. ඡන්ද පොළට යන හොඳම නිලධාරීන් තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු.
කෙසේ වෙතත් අදාළ ආඥා පනතට කිසිදු බලයක් නොමැති බවයි COVID-19 පාලන කටයුතු වලින් ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. දැන් මේ පනත එන්ජිමක් නැති බස් එකක් වගේ. ඒක ඊටාම හොඳින් පැහැදිලි. සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ දිනේ නිකුත් කරපු මැතිවරණ මාර්ගෝපදේශ විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශවල තියෙන සීමා කිරීම පරීක්ෂා කරන්න නිලධාරියෙක් නෑ. මේක මේ රටේ මහ ජනතාවට පේන්න ගහපු මැතිවරණ මාර්ගෝපදේශයක් විතරයි. ඒ වගේම අපි ගත්ත තීරණය තමයි හෙට දිනේ ඉඳලා දිවයින පුරා COVID-19 විතරක් නෙමෙයි සියලුම බෝවන් රෝග පාලන රාජකාරී කටයුතු වලින් ඉවත් වෙන්න කටයුතු කරනවා. කෙසේ වෙතත් නීති විශාරදීන් පෙන්වා දෙන්නේ මැතිවරණයේ පැවැත්වීම සඳහා මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් බවයි. මේ වගන්ති දෙක හරහා ඉදිරිපත් කරන නිසා ඒවා උල්ලංඝනය කරන අය වෙනුවෙන් ක්‍රියාත්මක විය යුත්තේ පනතේ 2 සහ 3ට අදාළ වන 5 වෙනි වගන්තියයි. ඒතර 5 වෙනි වගන්තිය තමයි පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ ඒ පනතේ දක්වා තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය කරන යම්කිසි කෙනෙක් සිටිනවා නම් ඔහුට මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරලා ඒ නඩු පැවරීමෙන් පසුව ඔහු ඒට වැරදිකරු වුණොත් මාස 6ක සිර දඬුවමක් හෝ ඊට අමතරව රුපියල් 1000ක දඩයක් හෝ ඒ දෙකම ලබා දීමේ හැකියාව තිබෙන බවට ප්‍රකාශ කළ තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තීරණය කරනු ලබන ආකාරයට PHI නිලධාරීන් පොලිසියේ උදව් උපකාර ලබාගෙන ඒ නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරන්න හැකියාව තිබෙනවා. හොඳයි දැන් මෙතෙක් තිබුණ ප්‍රශ්නයක් මේ ගැසට් නිවේදනය මේ ගැසට් නොවීම පිළිබඳව නීතියක් බවට පත් නොවේ දැන් නීතිය බවට පත් වෙලා තියෙනවා දැන් ඊළඟට ඇතිලා තියෙන ප්‍රශ්නේ තමයි මේකේ බලතල ප්‍රමාණවත් නැද්ද නමුත් නීතිඥවරයා කියන්නේ යුවර්ධ සිල්වා මහත්මයා කියන්නේ ප්‍රමාණවත් නීතිය කියලා නමුත් කෙසේ වෙතත් PHI එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොවිඩ් පාලන කටයුතු වලින් සහ අද සිට අනෙකුත් සෙසු බෝ නොවන රෝග පාලන කටයුතු වලින් ඉවත් වෙන බව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ නමුත් මේ සම්බන්ධව කිසියම් තීරණාත්මක මැදකට දෙපාර්ශ්වයම පැමිණීම වැදගත් PHI වරුන්ගේ කාර්යභාරයත් ඉතාම මේ මොහොතේ වැදගත් වන නිසා දේශීය පුවත්පතේ ප්‍රවෘත්තියකට යමු. කොරෝනා සුටුස් ගා බෝ වෙන පිරිසක් මේ දේශපාලන වාර්තාකරුගේ වාර්තාව. මේ කාරණාවත් විකුත් සතියේ කතා කළා අනුරුද්ධ පාදිනේ විශේෂඥ වෛද්‍ය වගේම රාජ්‍යයේ වෛද්‍යධාරීන්ගේ සංගමේ සභාපතිවරයාත් සමග බෝ නොවන රෝග පවත්න අයට කොරෝනා රෝගයේ බෝ වීමේ හැකියාව උපරිම වශයෙන් පවත්නා බව තමයි රාජ්‍යයේ වෛද්‍යධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම මේ අනුරුද්ධ පාදිනේ මහතා කියන්නේ ලෝකේ කරපු සමීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් කවුද වැඩිම வாහකයන් බවට පත් වෙන්නේ ඒ තමයි බෝ නොවන රෝග පවතින ඒ කියන්නේ දියවැඩියාව හෘදයාබාධය අධිරුධිර පීඩනය කොලෙස්ටරෝල් මේ වගේ තියෙන අයට 96% දෙකක් තමයි වැඩි වශයෙන්ම COVID-19 ආසාදිතයන් බවට පත්වීමේ අවධානම තිබෙන්නේ කියන කාරණාව එවැනි තත්ත්වයක් තිබෙනවා නම් ඔන්න ඔබ පරිස්සම් වෙන එක ඉතාම වටිනවා අවශ්‍යයි. ඒ අතේම තවත් වාර්තා කීපයකට යමු ලංකාදීපෙන මුලින්ම රාජ්‍ය ආයතන කටයුතු අවම සේවක පිරිසකගෙන් මේ දෑසී ලියනගේගේ වාර්තාව. මේ වාර්තාවේ කියන්නේ පිරිස් වශයෙන් රාජකාරී යෙදෙන සියලු රාජ්‍ය ආයතනවල රාජකාරී කටයුතු මින් ඉදිරියට කුඩා කණ්ඩායම් වශයෙන් සිදු කරන්නට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා කියන කාරණාව පිළිබඳව මොකද නාවික පොකුරෙන් ඉගෙනගත්ත පාඩම කන්දකාඩු සිද්ධියෙන් ඉගෙනගත්ත පාඩම සාමූහික වශයෙන් සිටීම කියන කාරණාව මේ නැවත රාජ්‍ය අංශය ඇති වෙන්න පුළුවන් ඒ නිසා රාජ්‍ය ආයතන විතර නෙමෙයි පෞද්ගලික අංශයත් ඇති වෙන්න පුළුවන් පෞද්ගලික අංශය නියාමනයට හැකියාවක් නැතත් ඔබ පෞද්ගලික අංශයේ ප්‍රධානියෙක් නම් මේ පිළිබඳව අවධානයක් යොමු කරන්නට අවශ්‍ය වෙනවා. ඒ අතරේම තවත් වාර්තාවක් මේ කොවිඩ් නිසා ඇති වුණොත් මෙවැනි තත්ත්වයක් ඡන්දේ කල් දැමුවොත් කුඩා පක්ෂ අසීරුවේ නිශාන්ත කුමාර බණ්ඩාරගේ වාර්තාව. මේ වාර්තාවේ කියන්නේ කොරෝනා දෙවෙනි රැල්ල මතුවීමත් සමග පවතින අවධානම නිසා මැතිවරණය යම් හේකින් කල් දැමුවොත් සුළු පක්ෂ බොහෝමයක් අපහසුතාවයට පත්වෙන බව තමයි ඔවුන්ගේ මේ වාර්තාව සඳහන් කොට තිබෙන්නේ. ඔවුන් කියන්නේ දැනටමත් අතිවිශාල මුදලක් වෙන්කොට තිබෙනවා මේ මැතිවරණය සඳහා වියදම් කොට තිබෙන නිසා මැතිවරණය යම් කල් දැමීමකට ලක් වුණොත් අපිට ලොකු පාඩුවක් වෙනවා කියන කාරණාව පිළිබඳව. දැන් මැතිවරණ වේදිකාවේ කාරණා කීපයකට යමු. පොහොට්ටු රැලි යලි ආරම්භේ මේ පහන් විජේසේකරගේ වාර්තාව මව්බිම් පුවත්පතේ. දින 3ක කාලයක් සඳහා මේ මැතිවරණ වේදිකාවට කිසියම් විරාමයක් තියුවා පොහොට්ටුව මැතිවරණ නීති පිළිපදමින් පොදු ජන පෙරමුණ දින 3කට නවතා තැබූ මැතිවරණ ප්‍රචාර කටයුතු යලි ආරම්භන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඒ නිසා කොරෝනා සමයේ දෙවෙනි රැල්ලක් ඇති වෙතයි කියා බීතියක් මේ වන විට ඇතමුන් මැතිවරණ වේදිකාවල පළ කළත් එවැනි තත්වයක් ඇත්තටම ඇති වෙලා නැති බව තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා එවැනි කිසිම අවධානමක් නැති බව අගමැතිවරයා ප්‍රකාශ කරනවා. බලමු සමගි ජන බලවේගය කරන ප්‍රකාශය පිළිබඳව දේශීය පුවත්පතට යමු. ආණ්ඩුවට බැරි වුණාට අපි රැලි තියනවා. තිස් අත්තනායක කියන්නේ එහෙමයි.
මේ හසිත් අංජනගේ වාර්තාව රජයට නිසි ලෙස මැතිවරණ රැලි සංවිධානය කරගන්න නොහැකි වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ මැතිවරණ රැලි කල් දැමුවත් විපක්ෂය සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව මැතිවරණ රැලි පවත්වන බව තමයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දේශීය පුවත්පතට සඳහන් කරලා තිබෙන්නේ. මේ වාර්තාව අපි දේශීය පුවත්පතෙන් උපුට ගනිද්දී අපි යමු තවත් වාර්තාවකට සිළුමිණට ඔහු කියන්නේ මේ මැතිවරණ වේදිකාවෙන් වල විරාමයක් පුහුට්ටුව ගත්තේ මැතිවරණ රැලි සංවිධානය කරගන්න අපහසුතාව නිසා මිසක් මේ COVID-19 ආසා තත්ත්වය නිසා නෙමෙයි කියන කාරණාව පිළිබඳව. ඒ අතරේම සිළුමිණ පුවත්පතේ මැතිවරණ ජනහමු රැලි පවත්වන ආකාරය පිළිබඳව තිබෙනවා මැතිවරණ ජනහමු රැසක් දිවයින පුරා. මේ ජයසූරිය උඩුකුඹුරගේ වාර්තාව. මේ වාර්තාවෙන් කියනවා ජනාධිපතිවරයා සහභාගී වෙන රැස්වීම අද රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන බව ජනහමු 8ක් පමණ. ඒ අතරේම අග්‍රාමාත්‍යවරයා මොරරාගල දිස්ත්‍රික්කයේ ජනරැලි 6කට පමණ සහභාගී වීමට මේ නියමිත බව තමයි මේ වාර්තාව සඳහන් කර තිබෙන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹදී ජනහමු දෙකකට තාක්ෂණීය ඔස්සේ සහභාගී වන බවත් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා අද ජනහමු 6කට පමණත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකටත් සහභාගී වීමට නියමිතව තිබෙනවායි කියලයි මේ වාර්තාව සඳහන් කොට තිබෙන්නේ. ඒ අතරේම තැපැල් ඡන්දය භාවිතා කිරීම ඉක්ුත් දින කිහිපය සිදු වුණා. තැපැල් ඡන්ද 65% ඉක්මවයි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය සිකුරාදා අවසන් වුණා. තැපැල් ඡන්ද ආයුධම්කරුවන්ගෙන් 65% පමණ තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බව තමයි මැතිවරණ කොමසම කියන්නේ. යම් හේකින් තැපැල් ඡන්ද ප්‍රකාශ කරන්න නොහැකි වූ අයට 20 හා 21 තමන් පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ ඡන්දය භාවිතා කිරීමේ හැකියාව තිබෙන බව මේ වාර්තාවේ සඳහන් වී තිබෙනවා. ඒ සිළුමිණ පුවත්පතේ වාර්තාවක් වශයෙන් මේ කාරණාව අපි පුට ගන්න. අපි තවත් වාර්තාවකට දිවයින පුවත්පතේ වාර්තාවකට ඡන්ද පෝස්ටර් කටවුට් ඉවත් කරන්න රුපියල් කෝටි 5ක්. මේ හේමන්ත රන්දුනුගේ වාර්තාව රුපියල් කෝටි 5ක් වේදම් වෙන්නේ කුමකටද කියලා ඔබ දන්නෝ. මේ මහා මැතිවරණයේ පෝස්ටර් කටවුට් සරසවි ඉවත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 570ක් වෙන් කර තිබෙනවා. අනවසර පෝස්ටර් කටවුට් බැනර් සරසවි ඉවත් කරන්න කම්කරුවන් 1539 දෙනෙක් බඳවාගෙන ඇති අතර ඔවුන් සියලුම පොලිස් ස්ථාන වෙත අනියුක්ත කරන්න අවශ්‍යයි කියලායි සඳහන් කොට තිබෙන්නේ. මේක තමයි මේ නීතියේ තියෙන ප්‍රායෝගිකත්වය පිළිබඳ ප්‍රශ්නය. මේ රටේ මේ තරම් ආර්ථිකමය අර්බුදයක් තියෙන වෙලාවේ රුපියල් කෝටි 5ක්, ඒ කියන්නේ පෝස්ටර් ගහන්න බැරි නම්, කටවුට් ගහන්න බැරි නම්, බැනර් ගහන්න බැරි නම්, පැහැදිලිව මේක නීතියක් වශයෙන් සඳහන් වෙලා තිබෙනවා නම් දැන් මේක ඇයි ගහන්නේ? ඒතකොට මේ නීතිය ශක්තිමත්ව ක්‍රියාත්මක නම් මේ පෝස්ටර් බැනර් කටවුට් ගහන තැනටපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ වියදම් කරන්නේ නිර්පරාධ මහජන ධනෙ. මේ ධනෙ මේ බර දරන්න වෙන්නේ අන්තිමට ඔබට අපිට. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේ ඒ කොහේ හෝ තැනක තියෙන හිඩස තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. ඒ අතරේම තවත් වාර්තාවකට යමු. පොහොට්ටුවේ පණිවිඩ 3ක් ගෙන්ගෙට අනුර බාලසූරියගේ වාර්තාව. පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය ගෙන්ගෙට යන මැතිවරණ ව්‍යාපාරය තුල සඳහන් කොට තිබෙන්නේ නිවසට පණිවිඩ 3ක් එන බව. මේ විශේෂ පණිවිඩ 3 එළඹෙන 23, 24 සහ 25 යන තෙදින තුල ලංකා පුරා සෑම නිවෙසකටම ගොස් ඡන්දදායකයන් අතටපත් කරන්නට කටයුතු කරමින් තිබෙනවායි කියන එකයි මේ වාර්තාව සඳහන් කොට තිබෙන්නේ. ඒ අතරේම එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල බලමු. කොරෝනා පීඩිතයන්ට එක්සත් ජාතික පක්ෂයෙන් සහන මල්ලක්. මේ අකිත පෙරේරාගේ වාර්තාවක් වශයෙන් මේ කාරණාව පුට ගන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉකුද්දා එළිදැක්වුවා. කොරෝනා වසංගතත්වයේ හේතුවෙන් රැකියා අහිමි වූ සිළු දෙනාට රුපියල් දසදහසක මාසික දීමනාවක් ලබා දෙන බව තමයි එක්සත් ජාතික පක්ෂය මේ වැඩපිළිවෙලෙන් සඳහන් කොට තිබෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා 20000ක් දෙනකෝයි කියනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා 10000ක් දෙනවායි කියලා. හොඳයි. ඒ අතරේම දිවයිනේ ඉරිදා සංග්‍රහය තවත් වාර්තාවකට යමු. නිරෝධායන මධ්‍යස්ථාන වලටත් ඡන්දපොළ බැගින් මේ රනිල් ධර්මසේනගේ වාර්තාව. නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව මැතිවරණය කෙරෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව සංවාදයක් තිබුණා. දැන් මැතිවරණ කොමිසම තීරණය කොට තිබෙනවා නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද මධ්‍යස්ථාන ඇති කරන්න. මේ නිරෝධායන මධ්‍යස්ථානවල මැතිවරණ දිනේ වන විට රැඳී සිටින ඡන්දදායකයන්ගේ තොරතුරු ලබාගෙන ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිසම අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙන බව තමයි මේ වාර්තාවේ සඳහන් කොට තිබෙන්නේ. සෙසු පුවත්පත්වල නොදැක්ක විශේෂ අනාවරණයක් දිවයින ඉරිදා සංග්‍රහය අද සිදු කොට තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන වාර්තාව මේ ඡන්ද ප්‍රතිඵල වෙනස් කරන්න රෝ පිරිසක් ලංකාවට ඇති. කීර්තිවර්ණ කුලසූරියගේ වාර්තාව.
මෙවර මහමැතිවරණය සඳහා ඉන්දිය රෝබුද්ධ සේවාවේ ඒජන්තවරු කණ්ඩායමක් මෙරටට රහසිගතව පැමිණ ඇත කියලායි මේ වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ. මේ බව තහවුරු වෙන්නේ ද්‍රවිඩ සන්ධාන නායක ආර් සම්බන්ධන්, එවැගේම හිටපු මන්ත්‍රී එම් ශ්‍රීධරන්, යාපනයේත් ත්‍රිකුණාමලයේත් පැවති මැතිවරණ ජනහමු කිහිපයකදී ඉන්දියාව මේ මැතිවරණ පසුබිම නිරීක්ෂණය කරන බව හෙළි කිරීමෙන් කියලායි කීර්ති වර්ණකොළසූරියගේ වාර්තාව සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාව වැඩි වශයෙන් මේ වාර්තාව කියන ආකාරයට චීනයේ දෙසට නැඹුරු වෙයිද කියන කාරණාවත් එක්ක කිසියම් මේ ආකාරයක මැතිවරණ ප්‍රතිඵලය වෙනසකට රෝ සංවිධානයේ පිරිසක් උත්සාහ කරනවායි කියලයි දිවයින ඉරිදා සංග්‍රහය අද ප්‍රධාන වාර්තා වශයෙන් සඳහන් කොට තිබෙන්නේ. අපි තවත් කාරණාවකට අවධානය යොමු කරමු. අපි යමු මේ මව්බිම් පුවත්පතේ වාර්තාවකට. මේ වාර්තාව අපි පුට ගන්නෙත් මේ මැතිවරණය හා සම්බන්ධ වාර්තා කීපයකටයි තමයි අපි අවධානය යොමු කරන්නේ. මනාප අංක ප්‍රදර්ශනයේට කොමිසමෙන් දිගටම ලෙඩ ජේ.ටී. ද සිල්වාගේ වාර්තාව. දැන් මනාප අංක ප්‍රදර්ශනය සඳහා විශේෂයෙන්ම මැතිවරණ හා සම්බන්ධයෙන් මේ දේශපාලන පක්ෂවල ලේකම්වරු සාකච්ඡා කළා. මනාප අංක ප්‍රදර්ශනය කිරීමට ඉඩ සලස්වමින් ප්‍රචාරක නීති ලිහිල් කරන්නට කියලා දේශපාලන පක්ෂ ලේකම්වරු සතියන්තයේ මැතිවරණ කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවේදී ඊට විරෝධත්වය පළ වීම නිසා සාකච්ඡාව අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඉන් පිටව ගිහිලා තිබෙනවායි කියලා සඳහන් කරන්නේ. ඔවුන් දිගින් දිගට මිල්ලීමක් කළා මනාප අංක ප්‍රදර්ශනය සඳහා කිසියම් වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න කියලා. මොකද ඒ සඳහා මැතිවරණ නීතිය තුල ඉඩක් නැති බව තමයි කියන්නේ. ඒ නිසා අලුතෙන් පාර්ලිමේන්තුවට පත්වෙන අය තමන්ගේ මැතිවරණය සඳහා අවශ්‍ය කරන ප්‍රායෝගික නීති රීති සම්මත කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වඩා සුදුසුයි. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සිර වෙලා ඉන්න නීතිය තුල. නමුත් අනිත් පැත්තෙන් අපේක්ෂකයන්ට තමන්ගේ අංකය ප්‍රවර්ධනය කරන්න බැරුව ඡන්දයකට ගිහිල්ලා මොකටද? ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඔබ හිතන්නේ විෂබීජනාශක සඳහා මේ මැතිවරණයේ කොච්චර විතර වේදමක් යයි කියලාද? මව්බිම ඒ පිළිබඳ වාර්තාවක් තිබෙනවා. මහා ඡන්දයට සැනිටයිසර් වේදම කෝටිය පණි. ජේ.ටී. ද සිල්වාගේ වාර්තාව. මේ වාර්තාව අනුව ඡන්දපලට පැමිණෙන ඔබ සඳහා එක පුද්ගලයෙක්ට මේ රුපියලක් වියදම් වෙනවයි කියලා කියන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්දදායකයන් දෙවරක් සැනිටයිසර් යොදා දෙයක් පිරිසුදු කර ගන්නට අවශ්‍යයි. එක් ඡන්දදායක වෙනුවෙන් සැනිටයිසර් මිලිමීටර් 15ක් පාවිච්චි කරන බව මැතිවරණ කොමිෂන් සභාව කියනවා. ඒ නිසා එක් අයෙක් වෙනුවෙන් දල වශයෙන් රුපියලක් වැය වුණොත් ඒ සඳහා කෝටියක විතර මුදලක් වැය වෙන්න පුළුවන් කියලායි කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ඒ තරම් මිලාදිකයි. එහෙම තමයි කියන්න වෙන්නේ. මව්බිම් පුවත්පතේ තවත් වාර්තාවක්. රනිල්ගේ ආණ්ඩුවකින් හෙලිකොප්ටර් ඇම්බියුලන්ස් මේ මෝටර්සයිකල් වෛද්‍ය සේවාවකුත් ඇති කරන බව රනිල් වික්‍රමසිංහ මහතා කියනවා. රුවන්ත නිතුල්ගස්පිටියගේ වාර්තාව. 19 මේ සුවසැරිය වැඩසටහන මේ ඇති කරා වගේ මේ එවැනි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න මෝටර් බයිසිකල් වලින් ගමන් කරන වෛද්‍ය සේවාවක් ආරම්භ කරන බලාපොරොත්තු වෙනවායි කියලා කියනවා. ඒ අතරෙම වාහන තදබදයක් පවතින අවස්ථාවල එම ස්ථානවලට ගිලන් රථ ඔස්සේ ළඟා වීමට ප්‍රමාද වන නිසා එවැනි තැන්වලට ශල්‍යාගාර ස්ථාපිත හෙලිකොප්ටර් සේවයකුත් ආරම්භ කරන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ බලාපොරොත්තුවක් තිබෙනවායි කියලායි කියන්නේ. බලය ලබා ගත්තොත් එහෙම ඔවුන්ට ඒ සඳහා කිසියම් ඉලක්කයක් තිබෙනවායි කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කරන ප්‍රකාශය අපි පුට ගන්නේ අද මේ මව්බිම් පුවත්පතේ වාර්තාවක් වශයෙන්. අපි ඉරිදා ලංකාදීපේ ප්‍රධාන වාර්තාවට එමු. අපේක්ෂකයන් 107 දෙනෙක් සෞඛ්‍ය නීති කඩලා මේ දෑස්විල් ලියනගේගේ අද වාර්තාව. සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරිමින් අපේක්ෂකයන් 107 දෙනෙකු මැතිවරණ ප්‍රචාරණ කටයුතුලදී සිටින බව අනාවරණය වෙලා තිබෙනවා. මේ බහුතරය රජයට සම්බන්ධ අපේක්ෂකයන් බව අනාවරණය වී ඇති බව තමයි පැප්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරන්නේ. එක පැත්තකින් ශිෂ්‍යත්ව ප්‍රධාන අනිත් පැත්තෙන් ඔවුන් සඳහන් කරන්නේ තරංග විවිධ උත්සව ජනහමු සංවිධානය කිරීම මේ වගේ ගැටලු සහගත තත්ත්වයන් ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ තරම් නීතිය ක්‍රියාත්මක කර තිබියදීත් ඒ නීතියෙන් ඔබට ගිහිල්ලා කටයුතු කරන පුද්ගලයන් රසක් පිළිබඳව තමයි මේ අවධානය යොමු වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් ඔවුන් නීතිය කඩ කරනවා නම් සෞඛ්‍ය නීති කඩ කරනවා නම් මේ මොහොතේ දැන් ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් ගැසට් නිවේදනයකුත් වෙලා තියෙනවා. ඒකට රටින් පොදු බලපාන නීතිය බවට පත් වෙලා තිබෙන්නේ. අපි දේශීය පුවත්පතේ තවත් වාර්තාවට යමු. ඡන්ද පෙට්ටි ආරක්ෂාව පිළිබඳව මේ වාර්තාවේ තිබෙන්නේ ඡන්ද පෙට්ටි ආරක්ෂාවට දැන් තවත් පෙට්ටියක්. මේ චමිදු නිසල්ගේ වාර්තාව. මෙවර මැතිවරණයේදී ඡන්ද පත්‍රිකා ඇතුළත පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන එමින් පසු ඒවායේ ආරක්ෂාව සඳහා ඡන්ද පෙට්ටි 4 බැගින් එක් විශාල පෙට්ටියකට දමා සීල් තැබීමට මැතිවරණ කොමිසම තීන්දුව කර ඇත කියලයි මේ වාර්තාව සඳහන් කොට තිබෙන්නේ. දැන් ඉතිහාසයේ පළමු වතාවට ඡන්දය
භාවිතා කිරීමෙන් පස්සේ මේ ඡන්දය ගණනය කිරීම සිදු වෙන්නේ නැහැ. ඡන්දය ගණනය කිරීම සිදු වෙන ඊට පසු දින අන්න ඒ නිසා එක රැයක් ඡන්දය ගණන කරන්නේ නැති නිසා මේ පෙට්ටි බහලා වෙනම මේ විශාල පෙට්ටියකට අපේක්ෂකයන්ගේ නියෝජිතයන් මේ ඉදිරියේ කිසියම් මුද්‍රා තැබීම සිදු කොට තමයි මේ වෙනම ආරක්ෂණ ක්‍රමවේදයක් ගන්නේ නැත්නම් ඊට පස්සේ විවිධ කතා කියන්න පුළුවන් ඡන්ද පෙට්ටි පිළිබඳ අන්න ඒ නිසා තමයි මැතිවරණ කොමිසම මේ තීරණයට ඇවිල්ලා තිබෙන්නේ. ඒ අතරේම ජරමර අපේක්ෂකයන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි ලැබී තිබෙනවා. මේ හසිත අංජනගේ වාර්තාව. වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් මහමැතිවරණයේ ඡන්ද අපේක්ෂකයන් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලබන සතියේ පැමිණිලි කරන බව තමයි පැප්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරන්නේ. ජරමර අපේක්ෂකයන් එහෙමයි මේ වාර්තාව සඳහන් වී තිබෙන්නේ. ඒ නිසා ඔවුන් පිළිබඳව කිසියම් අවධානයක් යොමු කොට තිබෙනවා. ඔවුන් පිළිබඳව පැමිණිලි කරන බව තමයි කියන්නේ. සියලු දෙනා වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දෙන්න ඕනේ. මැතිවරණ කොමිසම ඉක්ුත් සතියේ කිව්ව ඔබට මතක ඇති. දැන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදී පාර්ලිමේන්තුවට ගිහිල්ලා මාස 3ක් ඇතුළත ලබා දුන්නේ නැත්නම් මන්ත්‍රී ධූරයත් අහෝසි වෙනවා. මේක රටේ පවතින නීතියක්. නමුත් මේක කවුරුත් ක්‍රියාත්මක කරන්නේ 14 දෙනෙක් තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දිවයින ඉරිදා සංග්‍රහයේ තවත් වාර්තාවකට යමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ පිළිබඳව විවිධ කතා පැතිරෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය යලි රාජපක්ෂවරුන්ට. මේ අකිත පෙරේරාගේ වාර්තාව ඉදිරි මහා මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල බලය නැවතත් රාජපක්ෂවරු වෙත හිමි වන බව තමයි එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් වන මගී ප්‍රවාහන හා කළමනාකරණ විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර මහතා කරපු ප්‍රකාශයක් මේ සඳහන් වෙන්නේ. කිසියම් පිරිසක් අතර ඔහු කර ප්‍රකාශයක් තමයි දිවෙන ඉරිදා සංග්‍රහයේ වාර්තා කොට තිබෙන්නේ. ඒ අතරේම යමු මව්බිම් පුවත්පතේ වාර්තාවට බලමු මොකද්ද මේ අමුතු ආරාධනය කියලා. මහින්දට ගෝඨාභයට අමරවීරගෙන් අමුතු ආරාධනයක්. මේ සහම්පති මානගේගේ වාර්තාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක සහ ඩී.ඒ. රාජපක්ෂ මහත්තයලා එළියට බහැලා ගොඩනගපු පක්ෂය. මේ පක්ෂය විනාශ වෙන්න ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂය ආරක්ෂා කරගන්නට එතුමන්ලා කටයුතු කරනු ඇතැයි කියලා මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර බව තමයි මේ වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ. ඒ නිසා පොහොට්ටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහෝදර පක්ෂ දෙකක් වශයෙන් එකතු වෙලා යන්න පුළුවන් කියන කතාව පිළිබඳව බලමු. මේ කාරණාවට අගමැතිවරයා දක්වලා තියෙන ප්‍රතිචාරය මොකක්ද කියලා දේශයට යමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිරුළ මට එපා. අගමැති මහින්ද එහෙමයි ප්‍රකාශ කරන්නේ. දේශපාලන වාර්තාකරු වාර්තා කරන්නේ. තමන්ට නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ බාර ගැනීමේ කිසිදු අදහසක් නැති බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබෙනවා. තමන්ට අවශ්‍යතාවයක් නැහැ. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන මහින්ද අමරවීර මහතා කර ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය අමරවීර මහතා කියා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිවත් වීමට සූදානම් නිසා ඒ නැවත මහින්ද රාජපක්ෂ මහතා බාරගනු ඇතැයි කියලා. නමුත් ඔහු කියන්නේ අගමැතිවරයා කියන්නේ මම එහෙම සූදානමක් නැහැ. පොහොට්ටුව දේශපාලන පක්ෂය නිර්මාණය කළේ විශේෂයෙන්ම ලොකු දේශපාලන ගමනක් යන්න විවිධ අපහසුතා විවිධ ප්‍රශ්න මැද්දේ. ඒ නිසා මට එහෙම අවශ්‍යතාවයක් නැහැයි කියලා. ඒ අතරේම දේශීය තවත් වාර්තාවකට යමු. ප්‍රසන්නගේ නඩු කතාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිපිරීමක් ඇති වෙලා තිබෙනවා. ගයන් ගාල්ලගේගේ වාර්තාව. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එරෙහිව ප්‍රසන්න රණතුංග මහතා විසින් සිදු කරන විවේචනයන්ට එරෙහිව පක්ෂය විසින් අධිකරණයට යාමට තීන්දුව කිරීම ගැන තමන් විරුද්ධ බවත් ඒ සම්බන්ධයෙන් තම ස්ථාවරය දැනුම් දුන් බවත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දේශීය පුවත්පතට සඳහන් කරනවා. දැන් මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැහැදිලි බෙදීමක් ඇති කොට තිබෙන කාරණාවක් වශයෙන් තමයි දක්වන්නේ. ඒ නිසා මේ ඔහු කියන්නේ නෑ එහෙම නඩු යන්න අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා මේ ඔහු ප්‍රකාශයක් කළා ප්‍රසන්න රණතුංග මහත්මයාට ජනපදනමක් තියෙනවා. එහෙම නඩු කියන අවශ්‍යතාවයක් නෑ කියන කාරණාව පිළිබඳව. දිවෙන ඉරිදා සංග්‍රහයේ වාර්තාවට යමු. මෛත්‍රී විවේචනය කළ අයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නඩු මගට. මේ අරුණ බෝගහවත්තගේ වාර්තාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා පසුගිය සතියේ. පවත්වමින් තමයි ප්‍රකාශ කළේ මේ කාරණාව පිළිබඳව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පොහොට්ටු යටතේ මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින සිය කවර අපේක්ෂකයෙක් හෝ විවේචනය කරන්නට පොහොට්ටුවේ අපේක්ෂකයන් කටයුතු කළොත් ඔවුන්ට විරුද්ධව නඩු පවරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥ සංගමය සූදානම් බව තමයි ඉකුත් සතියේදී ප්‍රකාශ කළේ. මේ ඒ පිළිබඳ කාරණාව දිවෙන ඉරිදා සංග්‍රහයෙන් ඔපට ගන්න. අපි විරාමයක් අරගෙන යමු.
වැස්ලින් ඇලොස්සූත් 100%ක්ම ස්වභාවික කුමාරිකා සාරය සහ වැස්ලින් ජෙලි සමගින් නුඹට නම් නුඹේ දරුවා දැකීමට හෝ හැකි. නමුත් මට කුමක්ද? යාපියවිතින් කියන්න තියෙන දෙයක් ඔලු ගෙඩිය පුපුර ගන්න නැතුව. මේ ගොම්බක පුතට ආයේ මාලිගාවේ හයන්ට ඕනයි කියව. මහවිරු පාණ්ඩු හෙට රාත්‍රී 7:30ට නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ LB රන් අයෝක සේවාව අතිකාර මුදල තවත් වැඩි කළා. දැන් රන් පවුමට රුපියල් 72000ක්. විමල් රටට පණ දෙන කොළඹ 19. අස්වද්දාගෙන ඉසුරින් දැයට සවිය දෙන දෑතින් ඔබෙදා බිඳු මුත්තු කැටමෙන් ඔබේ දිරියටයි මේ අභිමන් මේ දැත් ඔබටයි ඔබ නැකුමට සවියයි ඔබත් රටේ හද ගැස්මයි මේ උදානය ඔබටයි. සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායක ඔබ වෙනුවෙන්ම දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක්. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිබත්ගොඩ නිට්ටඹුව ජායලක් මහනුවර. අවුරුදු 72ක් ඔබ රැවටු තිත්ත දේශපාලනය පරදා පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න. ඇත්ත මිනිස්සු වැඩි කරමු. මාලිමාව දිනවමු. තවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. අප විශ්වාස කරන්නේ මේ නැවතීමක් නොවේ. එය නව ඇරඹුමකට දැබූ තාවකාලික විරාමයක් පමණයි. ඔබ අත නොහැර ඔබට අත දෙමින් නිමාවකට නොව නව ඇරඹුමකට අපි ඔබේ දිරියවන්නෙමු. NDB බැංකුව. ක්‍රීම් රැකවල සිට උසාස්ම කෝපි වගේ ගෙදරට අවශ්‍ය හැම දෙයක්ම තියෙන කීල්ස් නිෂ්පාදන රැසක්. අනෙකුත් නිෂ්පාදන වගේ තත්වයෙන් එකමයි. 10% මිලෙනුත් අඩුයි. කීල්ස්. මෙටැන්ලිව තප්පර 5යි. ඔබේ තීරණය අවුරුදු 5කට බලංගුයි. කුරුණෑගල දිස්ත්‍රික්කය සමගි ජනබල වේගය අංක 10. මුහුණට මුහුණ. ශ්‍රී ලාංකේය ප්‍රථම සහ එකම සජීවී රියලිටිය. ජීවිතය වෙනස් කරන සජීවී වේදිකාව. නොබින්දෙන හැකියාවක විනිවිද ජයග්‍රහණය. මුහුණට මුහුණ. හැකියාවෙන් සන්නද්ධව අද තරඟවදින්නේ. මේෂා පියුමාලි, ගනී මුල්ල, ක්‍රිෂාන් ලියෝ, අගලවත්ත, නදුන් හේවගේ, කටුවන, ත්‍රී සිස්ටර්ස්, බදුරලිය, විශ්ව ප්‍රභාත්, හොරණ, කවිෂ ගීමිත, මහනුවර. අද රාත්‍රී 7:30ට. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. මොබිටෙල් වෙතින් ඩේටා ලෝන් එකක් එවෙලෙම අරගන්න. මොබිටෙල් ඔබ සමගයි සැමදා. Only from the best. අපි එරෙදා ලංකාදීප පුවත්පතෙන් ආරම්භ කරමු. ඊළඟ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ පාසල් පිළිබඳ. මොකද පාසල් විවෘත කරලා ඊට පස්සේ ඒකොත් සතියේ නිවාඩුවක් දුන්නා. අතුරු නිවාඩුවක් කන්දකාඩු සිදුවීමෙන් පස්සේ දැන් තවත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. දැන් ඉදිරි සතියත් නිවාඩුවක් ලබා දී තිබෙන්නේ. පාසල් යලි අරින්න නව නිර්දේශ මාලාවක්. අජන්ත කුමාර අගලකඩගේ වාර්තාව.
පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව නිර්දේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට යවනු ලැබ ඇත. මෙම නව නිර්දේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉකුත් සිකුරාදා යවනු ලැබ ඇති බව තමයි වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ. කෙසේ වෙතත් මේ නිර්දේශයෙන් පසුව ඊයේ දවසේදී අලුත් තීරණ කිහිපයකට ලැබුණා. අපි බලමු මොනවද අලුත් තීරණ කියලා. අපි යමු හිරු ප්‍රවෘත්ති වාර්තාවට. දෙවයිනේ ස්ථාන කිහිපයකින් COVID-19 ආසාදිතයන් වාර්තා වීමත් සමග දරුවන්ගේ සුරක්ෂිත භාවය අරමුණු කරගනිමින් ලබා දුන් සතියක පාසල් අතුරු නිවාඩුව ලබන සඳුදා අවසන් වීමටයි නියමිතව තිබුණේ. නමුත් අධ්‍යාපන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 5ක පාසල් සිසුන් සහ ගුරුවරුන් 200කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයේ පසු වන අතර පාසල් දරුවන් 3 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවයි. නිරෝධායනයේ පසු වන ගුරුවරුන්ගේ සහ දරුවන්ගේ PCR පරීක්ෂණවල වාර්තා ඉදිරි දින කිහිපය තුළ නිකුත් වීමට නියමිත බැවින් ජූලි මාස 27 වෙනි සඳුදා නැවත පාසල් ආරම්භ කිරීමට සුදුසු දිනේ ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසු සිසුවියන් පමණක් වන අතර අගෝස්තු මාස 10 වෙනිදා අනෙක් ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කළ බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්වනින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් රාජාංගනයේ සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ටාශය තුළ පිහිටි කිසිදු පාසලක් අගෝස්තු මාස 10 වෙනි දිනට පෙර ආරම්භ නොකරන ලෙසද පළාත් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පවතින තත්ත්වය යටතේ අපොස උසස් පෙළ විභාගයේ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන නව දින සම්බන්ධයෙන් කාශයට පත් කිරීමට නියමිතයි. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ කාරණාවට සෑහෙන දින ගණනක් අපතේ ගිහිලා තියෙන. අන්න එතන තමයි ප්‍රශ්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. නොවැළක්විය හැකි හේතුන් මේවා අපේ සියලු දෙනාගේම පාලනයෙන් තොරයි. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. අපි මව්බිම් පුවත්පතේ මේ කාරණාව ඊයේත් ඔබට ගත්තා. මහා ඡන්දයට සල්ලි ඉල්ලා මාලක සිල්වාගෙන් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන. මේ අද මව්බිම් පුවත්පතේ වාර්තාවක්. මාලකලා තාත්තා ඡන්ද ඉල්ලන හින්දා ආපහු වැටවිලා තිබෙනවා. වැඩ ආරම්භ කරලා මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂ ඉදිරිපත් වන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මැතිවරණ ප්‍රචාර කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් තමයි මර්වින් සිල්වාගේ පුතා මාලක සිල්වාට එරෙහිව තලංගම් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වෙන්නේ. ඔහු කියලා තියෙනවා ව්‍යාපාරිකයාට WhatsApp මාර්ගයෙන් පණිවිඩයක් එවලා තියෙනවා සල්ලි දෙන්න කියලා. නමුත් ඔහු කියලා තියෙනවා මට මේ මුදල් දෙන්න හැකියාවක් නැහැ. මේ මට පොඩ්ඩක් අමාරුයි මේ දවස්වල කාටත් ව්‍යාපාරික වශයෙන් අමාරුයිනේ කියලා. ඊට පස්සේ තමයි මේ තර්ජනය සිදු කරේ. ඊට පස්සේ ඔහුගේ Facebook සටහනක් තබලා තියෙනවා. මේ Facebook සටහනත් පළ කරලා තියෙනවා. මේක පැහැදිලි නෑ. මේ මව්බිම් පුවත්පත. ඒ නිසා ඔවුන් ආපහු වැඩ පටන් අරගෙන තියෙන බව තමයි පේන්න තියෙන්නේ. ලංකාව ට්‍රිලියන 14ක ණය උගුලක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එහෙමයි චෝදනා කරන්නේ. අනුරාධා හීරත්ගේ වාර්තාව. ලංකාවේ හැම පුද්ගලයෙක්ම මේ කිසියම් ආකාරයක ණය උගුලක හිර වී තිබෙන බව තමයි ඔහු සඳහන් කරන්නේ. සෑම පුරවැසියෙක්ම ලක්ෂ 6 මාරක ණයකරුවෙක් බවට පත් කර ඇති බවත් රට ණය උගුලක සිර කළ ට්‍රිලියන 14ක එහෙම නැත්නම් බිලියන 14000ක ණයකරුවෙක් බවට පත් කර ඇති බව තමයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ චෝදනාවක් වශයෙන් එල්ල කරන්නේ. ඒ අතරේම විජයදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා කරන විශේෂ අනාවරණය මේ 2018 ලංකාවට ආපු අල් කයිඩා ත්‍රස්තයා බේරුවේ රනිල් බදියුදීන් සාලි හිස්බුල්ලා මුජිබ රාජිතත් ඒ පිටුපස හිටියා. මේ WK ප්‍රසාද් මංජුගේ වාර්තාව. විජයදාස රාජපක්ෂ මහතා මව්බිම් පුවත්පත සාකච්ඡාවකට එකතු වෙමින් මේ චෝදනාව බරපතල විදිහට එල්ල කරන්නේ. ඔහු කියන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනයකගේ මේ සියලු දෙනා කිසියම් ආකාරයක මේ සම්බන්ධව වක් කියන්නට අවශ්‍යයි කියන කාරණාව පිළිබඳව මේ වාර්තාවේ තියනවා 2018 වර්ෂයේ ලංකාවට එනවා අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙක් මොහමඩ් රිම්සාන් කියන පුද්ගලයා. ඔහු අත්අඩංගුවට ගන්න එවකට සිටි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ක්‍රියා නොකළේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයන් 6 දෙනෙකුගේ බලපෑම් මත කියලායි කියන්නේ. මේ කොමිසම හමුවේ නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සාක්ෂියක් ලබා දීමින් ප්‍රකාශ කරනවා මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න එපා කියලා පූජිත ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා ප්‍රකාශ කරායි කියලා. නමුත් ඒකට හේතුව වශයෙන් විජයදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියන්නේ පූජිතට මේ කතාව කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා කියන කතාව පිළිබඳව. අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශයකට යමු. ලාංකේය ඉංජිනේරුවන්ට ජනපතිගෙන් කොලේලියක්. මේ පහන් විජේසේකරගේ වාර්තාව.
විදේශ රටවලින් පැමිණ ව්‍යාපෘති කිරීමේ සංස්කෘතිය නතර කර ඉදිරි සංවර්ධන වැඩසටහන් දේශීය ඉංජිනේරුවන්ට සහ ආයතනවලට පවරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන අවධාරණය කිරීමයි ඒ දේශීය ව්‍යවසායකයන් එම නැත්නම් දේශීය ඉංජිනේරුන්ගේ ශක්තිය හැකියාව අපි හොඳින්ම දන්න උන්ට යමක් කරන්නට තියෙන හැකියාව පිළිබඳව අන්න ඒ පිළිබඳව තමයි මේ වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ. මෞබිමේ ප්‍රධාන වාර්තාව පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට CID මගහැරිය රිෂාඩ් ශ්‍රේෂ්ඨාධිකරණයට පැය කිහිපයකින් රෝහලෙන් පිට වූ පසු ආගියාතක් නැහැ. මේ රූකාරී වසමගේ වාර්තාව. පාස්කු බෝම ප්‍රහාර සිද්ධියට අදාළව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමාව හදිස්සියේ අත්අඩංගුවට ගැනීමේ අවධානමක් මතුව ඇති බැවින් එවැනි අත්අඩංගුවට ගැනීමේ කටයුත්තක් වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුරුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා. විශේෂයෙන්ම ඉකුත් 13 සහ 14 වැනිදා CID හමුවේ පෙනී සිටින්නයි දැනුම් දී තිබුණා. නමුත් රිෂාඩ් බදුරුදීන් මහතා 14 වැනිදා අලුයම හදිසි අසනීප තත්ත්වයක් ගැන සඳහන් කරමින් පේසාලේ රෝහලට ඇතුළත් වෙනවා. ඊට පස්සේ ඔහු පැය කිහිපයකින් රෝහලේ ගත කරලා පිට යනවා. ඔහු කියනවා දින 3ක් නිවාඩු ගන්න විවේක ගන්න කියලා දැනුම් දුන්නයි කියලා CID දැනුවත් කරනවා. ඊට පස්සේ තමයි ඔහු කොහෙද කියලා හොයාගන්න නැත්තේ. ඊට පස්සේ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මෙලෙස පෙත්සමක් ඉදිරිපත් කරනවා. මේ තමයි තත්ත්වය. රනිල් වික්‍රමසිංහ මහත්මයා එක පැත්තෙන් ලංකාවට එන අල් කයිඩා ත්‍රස්තවාදීන් මේ අත්අඩංගුවට ගන්න එපා කියලා නියෝග කරලා තියෙනවා. ඊට පස්සේ මේ අයගේ මේ පාස්කු ප්‍රහාරයන් ගැන පරීක්ෂණ පවත්වන්න උත්සාහ කරනකොට අහන්න යනකොට ඒ අය සංග වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට කොහොම හරි පෙත්සමුත් ඉදිරිපත් කරනවා. කොහොම හරි අර පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය 300කට විතර ආසන්න වෙච්ච ජීවිත පිළිබඳව තමයි වක් කියන්න කවුරක්වත් නැති වෙලා තියෙන්නේ. අපි මේ දේශීය පුවත්පතේ වාර්තා කිහිපයකට හැම කෙනෙකුට සම්බන්ධයි. මේ වාර්තා කිහිපෙම හිරගෙදරින් ඇල්ලූ කුඩුත් ෆෝනුත් පිල්ලි ගිහින්. දැන් ඔබත් කල්පනා කරනවා ඇති මේ සිරගෙදරින් අත්අඩංගුවට ගන්න මේවට මොකද වෙන්නේ කියලා. මේ ජයන්ත සමරකෝන්ගේ වාර්තාව බන්ධනාගාර සිදු කරන වැටලීම් වලින් මෙතෙක් අත්අඩංගුවට ගනු ලැබූ ජංගම දුරකථන මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් භාණ්ඩ නිසි ක්‍රමවේදයකට අනුව විනාශ කර හෝ පොලිසියට බාර දීමක් හෝ සිදුව නැති බව බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරනවා. මේ පිළිබඳව කරපු විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනේ මහතා කියන්නේ තමාපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා සියලුම තහනම් භාණ්ඩ පොලිසියට බාර දෙන්න ලබා දී තිබෙනවා කියන කාරණාව පිළිබඳව ඒ බන්ධනාගාරය ගැන අපි දැක්ක නාකොටික් එකේ මොනවද සිදු වුනේ කියලා. අත්අඩංගුවට ගත්ත මත්ද්‍රව්‍ය වලට මොනවද උනේ, සමහරක් ඒවා බාර දුන්නා, සමහරක් ඒවාට අතැම් දේවල් කලවම් කරා, අජිනොමොටෝ කලවම් කරා. දැන් මේ නාකොටික් පිළිබඳව මේ ප්‍රවෘත්තිය නාකොටික් අංශයේ ලොකු සුද්දයක් ගයන් ගාල්ලගේ වාර්තාව. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ඇතිවෙච්ච අඳුරුතුම සිද්ධියක් මේ නාකොටික් සිද්ධිය. මේ සිද්ධියෙන් පසුව මද්ද්‍රව්‍ය විනාශ කාර්යාංශයේ වැටලීම් අංශවල සිටින පොලිස් නිලධාරීන් සියලු දෙනාටම අධියර කිහිපයක් යටතේ ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කර ඇති බව තමයි පොලිස් මූලස්ථානය මේ වාර්තාවේ සඳහන් කොට තිබෙන්නේ. දැන් ඔවුන් එකිනෙකා පිළිබඳව බලන්නේ කිසියම් ආකාරයක සැකයෙන් ගැටලුව සහගත වෙන නිසා සියලු දෙනාම වෙනත් අංශවලට මාරු කරලා අලුත් නිලධාරීන් එතෙන්ටපත් කරන්න කටයුතු කරමින් සිටිනවා. ඒ අතරේම වාර්තාවකට යමු. මේ සිරගෙදර පිළිබඳ වාර්තාවක්මයි. මසක මෙහෙයුමෙන් සිරගෙදරින් හලෝ 1100ක් එළියට. ආරක්ෂක ලේකම් මේ ජෙනරාල් විශ්‍රාමික කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි සිදු කළ මෙහෙයුම්වලදී පසුගිය මාසය තුල පමණක් බන්ධනාගාර තුල තිබී ජංගම දුරකථන 1102ක් සොයාගෙන ඇති බව ආරක්ෂක අංශය කියනවා. මේ සිම් කාඩ් පත් 688ක්, බැටරි 1310ක්, ඒ වගේම දුරකථන චාර්ජර් 283කුත් මේ අතරේ සොයාගෙන තියෙනවා. මේවා මෙච්චර සොයාගත්තත් හෙට පත්තරයක තියෙයි. ඔන්න බලන්න මේ තව මෙන්න බූස්සේ මෙහෙම හම්බුණා, මෙහෙම හම්බුණා කියලා වාර්තාවන් තියෙන්න පුළුවන්. තිබුණොත් පුදුම වෙන්නත් එපා. ETI වැටෙන්න මහ බැංකුව ඉඩ හැරලා ප්‍රශ්නාර්ථය සමග මේ වාර්තාව තාරක වික්‍රමසේකරගෙන්. ETI ආයතනයේ අක්‍රමිකතා සහ ආයතා කටයුතු පිළිබඳව සිදුවන බව දැන සිටියත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි ඉදිරි නියාමන කටයුතු නිසි පරිදි සිදු නොකළ බව මේ වන විට අනාවරණය වෙලා තියෙනවා. ETI ආයතනයේ අක්‍රමිකතා සහ ආයතා ක්‍රියාකලාපයන් ගැන සොයන්න පත් කරපු විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ විශේෂ සාක්ෂියන් ලබා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරියෙක් මේ බව හෙළි කරනවා. ඕ කියනවා 2012 දී ආයතනයට ගිහිල්ලා පරීක්ෂා කළා. ආයතනයේදී හෙළිදරව් නොකළ අනාවරණය නොකළ ගිණුමක් තිබුණා. මේ ගිණුමේ රුපියල් බිලියන 8.6ක් තිබුණා. මේකේ වාහන අරන් දීලා තියෙනවා, දේපල අරන් දීලා තියෙනවා. මේව අනාවරණය කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිව ඇතැම් නිලධාරීන්ට මේ ETI අධ්‍යක්ෂ මණ්ඩලය වංචනික ලෙස කටයුතු කරලා ETI වැටෙන බව කලින් දැන සිටියත් මේ අයලවා මේ අයට වරදාන වරප්‍රසාද අල්ලස් කප්පම් දීලා කිසියම් ආකාරයක මේ පොත්පත් වහලා තියෙනවා. ඒ නිසා ETI එක වැටෙන බව දැනගෙන තියෙන 2012 වගේ ටිකක් ඉහළ, ඒ කියන්නේ අවුරුදු 8කට වගේ කලින්
නමුත් ඒ ආකාරයෙන් දැනගත්ත දේ අනාවරණය වුණා නම් අද ETI තැන්පත්කරුවන්ට මේ දුක විඳින්නට වෙන්නේ නැහැ. අපි සුළුමින පුවත්පතේ වාර්තාවකට එමු. ප්‍රධාන වාර්තාව මේ ශ්‍රී ලංකා රැකියා ශ්‍රමිකයන්ට නව විදේශ වෙළඳපළක්. මේ තාරක වික්‍රමසේකරගේ වාර්තාවක්. මේ වාර්තාවේ කියන්නේ COVID-19 වසංගතය නිසා අඩපණ වූ විදේශ රැකියා වෙළඳපළ පුළුල් කර විදේශ රැකියා පිණිස යන්නන්ට රැකියා පහසුකම් ලබා දීම උදෙසා නව විදේශ රැකියා වෙළඳපළක් නිර්මාණය කරගන්නට කටයුතු කර ඇති බව තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ති මහතා සිළුමිණ පුවත්පතට ප්‍රකාශ කරන්නේ. මේ පිළිබඳ කාරණාවත් සහ තවත් කාරණා රැසක් තිබෙනවා අපිට කතා කරන්නට. අපි ඊට කලින් විරාමයක් අරගෙන එමු. බේබි ශෙරමි SLS සහතිකයේ හිමි ශ්‍රී ලංකාවේ එකම ලදරු සබන් නිෂ්පාදනය. අපි සෝෆා තියන්නේ ඉඳගෙන කතා කරන්න. බුදිගෙන කතා කරන්න නෙමෙයි. මෙතෙන්ට ඇවිත් යනවා අමිතාබ් බච්චන්. ශාරුඛ් ඛාන් ඇවිල්ලා. මధుරි ඇවිල්ලා. ශ්‍රීදේවි එන්නේ නැහැ යන්නේ. කාජල් සංගක්කාර ඇවිල්ලා. That's a classic cover drive. රවින්ද්‍ර ඇවිල්ලා යනවා. මාරණි ඇවිල්ලා. මම යන්නේ නැහැ. මම ඉන්නවා. බුදුවයිනේ. එහෙම තමයි හැටි. වැඩ කරන රටක ගොඩනැගෙන මාතර අනාගතය නිපුණ රණවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාතර දිස්ත්‍රික්කයෙන් අංක 7. ලොකු වැඩක්ද? අලුත් ගයක් ඩිසයින් කරනවා. ඒ ගෙදරට මේ වගේ කාමරයක් නම් හදන්න එපා. ඇයි? එතකොට ඒ තාත්තත් ඒ දුවගේ තියානම් බලන එකක් නෑ. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. මං එනකොට සඳහන් කරන්න තියෙන වැට් ටික ඔක්කොම ඉවරක් කරලා තියෙනවා. නමවරක් චක්කරේ සම්පූර්ණ පාඩම් කරන්න. දැන් ඔය කියපු සේරම කරන්න ඕනේද? මිනිසුන්ට වගේම සතුන්ට තමන් ඉපදුණු හැදුණු වැඩුණු පරිසරයේ තරම් තවත් දෙයක් හෙට රාත්‍රී 8ට විමල් රටට පණ දෙන්න කොළඹ 19. බොබිටෙල් සමග රිසිද්දී රිසිසේ අත්විඳින්න. දැන් ඔබේ ප්‍රියතම YouTube වීඩියෝස් හිතේ හැටියට නරඹන්න අවස්ථාව. රුපියල් 249ක් පමණයි. කොන්දේසි සහිතයි. බොබිටෙල් ඔබ සමගයි සැමදා. අභියෝගවලට අභියෝග කළ ගීතා කුමාරසිංහ ගාලු දිසාවෙන් දියවන්නාවට. අපෝ විස බීජ ගොඩකට පෙළෙන කට්ටිය. කලබල වෙන්න එපා. ඉෂාන් එකන බලාගනි. අම්මලා එන්න කලින් අපි ඩෙටෝල් ගාලා නාමු. ඩෙටෝල් පාවිච්චිට ගන්න පුරුද්ද ඔබව ලෙඩ රෝග ඇති කරන විස බීජ 100කින් ආරක්ෂා කරයි. මගේ නිවස ඩෙටෝල් නිසා ආරක්ෂිතයි. ඩෙටෝල් COVID-19 වෛරසයට එරෙහි පරීක්ෂණවලදී ඵලදායී බව සනාථ කර ඇත. ඒ අයට ඒ ලෙසට SLT බ්‍රෝඩ්බෑන්ඩ්. කැමරෙන් බේබලර්. අපිට බෙදන්න එපා. අපිට බඩගිනි නෑ. එයාම දෝටියක් පාළුනේ. ඔව් එයා අපේ අම්මා වගේ. වැරද්දක් කළත් ගැහුවේ නෑනේ. අනේ දිරිලායේ බෝධයක් වට ගියාත් අස්සරිටක් හිටපු කියන්නේ වාවට යබෝ. කලින් වතාවටත් වැඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඔන්න සසරේ බංගලාවෙන් එළවලු. මෙන්න මේකත් ඔයාට වග කියන්න ඕන. මගේ සීනයට වැට බැඳී හද වේදනාවෙන් දැවේ. කාලය ගෙවුණා දැස් වෙහෙසුණා දැක ගන්නට බැරුව. සිහින ගෙනින කුමාරී අද රාත්‍රී 9ට නිවන්ත ප්‍රසාර නිර්මාණයක් හිරු TV නිෂ්පාදනයක්.
ප්‍රවෘත්ති කිහිපයකට එමු. දැන් බරපතල සංවාදයක් ඇති වෙලා තියෙනවා මේ කුරුණෑගල රාජධානි සමයට ඈත් ඉපැරණි පෞරාණික ගොඩනැගිල්ලක් එමෙන්නත රාජසභාවක් විනාශ කිරීම කියන කාරණාව පිළිබඳව. ඒ කියන්නේ විවිධ මතිමතාන්තර විවිධ අය පළ කරලා තිනවා සමාජ මාධ්‍යවල විවිධ කතා පැතිරෙනවා. අපේ සිළුමිණ පුවත්පතේ වාර්තාවට එමු. පුරාවිද්‍යා ගොඩනැගිලි වලට හානි කිරීම ගැන අගමැති නියමයෙන් පරීක්ෂණ. කුරුණෑගල රාජධානි සමයට අයත් 13 වෙනි සේවසේ පුරාවිද්‍යා ගොඩනැගිලි වලට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇති අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා භූමියට හානි කිරීම පිළිබඳව සොයා බලන්නට බුද්ධ ශාස්ත්‍ර හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දුල හර්ෂචන්ද්‍ර විසින් විශේෂඥ කමිටුවක් පත් කොට ඇත කියලා සඳහන් කරන්නේ. මේ කමිටුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේ කමිටුව ඊයේ ඒ අදාළ නිශ්චිත ස්ථානයට ගියා. ස්ථානීය පරීක්ෂණ සිදු කරන ආකාරයත් අපි දැක්කා. බලමු ඉස්සෙල්ලාම මේ පිළිබඳ හිරු වාර්තාව. ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේදී කුරුණෑගල සිය රාජධානිය කරගත් දෙවන බුවනකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපයේ හෙවත් මගුල් මඩුව කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල මහනගර සභාවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම රාජසභා මණ්ඩපය පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත් කර තිබෙන්නේ 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරවයි. දෙවන බුවනකබාහු රජතුමාගේ රාජසභාව පැවති මෙම ගොඩනැගිල්ලේ හෝටලයක් පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇත්තේ 1993 වසරේ පුරාවිද්‍යා වටිනාකම තියෙන ස්ථානයක් අපිට කුලියට දිය හැකිද? පුළුවන්. සාමාන්‍යයෙන් ලෝකෙම තියෙන ප්‍රවණතාවයක් තමයි උරුම ගොඩනැගිලි. මොකක් හරි භාවිතය කරොත් මම හිතන්නේ ලංකාවේ උදාහරණ 18ක් වැඩි තියෙනවා. අපි භාවිතයට ඉඩ දෙනවා. හේතුව අපේ දෙපාර්තමේන්තුවක් හැටියට මේ වගේ ස්ථාන නඩත්තු කරන්න අසීරුයි. හැබැයි එහෙම උරුම ගොඩනැගිලි පාවිච්චි කර පමණට ඔවුන්ට පුරාවස්තුවක් විනාශ කරන්න හොයි වෙනසක් කරන්න හරි විකෘති කිරීමක් කරන්න බෑ. මෙම ස්ථානයේ පෞරාණික තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය 16 වෙනිදා පුරාවිද්‍යා නිලධාරීන් පැමිණීමට නියමිතව තිබියදී අදාළ ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කර තිබෙන්නේ ඊට දින 2කට පෙරයි. 1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන ආඥාපනතේ සඳහන් ආකාරයට පුරාවිද්‍යා ස්මාරකයන් විනාශයට පත් කිරීම, හානියට පත් කිරීම හෝ විකෘති කිරීම අප ලබා දිය නොහැකි වරදක්. වහාම පුරාවිද්‍යා පනත සංශෝධනය කළා පුරාවිද්‍යා ස්ථානයක් කවුරු හරි විනාශ කරනවා නම් ඔහුට මරණීය දඬුවම් දිය යුතු වරදක් හැටියට මේ නීති සකස් විය යුතුයි. මෙසේ තිබියදීත් අදාළ ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීමට පියවර ගත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමක් මත බව කුරුණෑගල මහනගර සභාව පවසනවා. මේක මේ බුවනකබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ හදපු එකක් කියලා මේ දවස්වල ප්‍රචාරය වෙනවා. ඒක සම්පූර්ණ බොරුවක්. බුවනක කියන්නේ මේ හෝටලේ 93 එක්සත් ජාතික පක්ෂ රජේ ජයවික්‍රම පෙරමතුමාගේ ගෝලයකට තමයි මේ හෝටලේ දුන්නේ 30 අවුරුදු බදු චන්දසේන කියන තැනැත්තෙකුට. මේ චන්දසේනගේ පුතා තමයි බුවනක. නලින් බණ්ඩාරලා ඉතින් කන්න බොන්න ගාපු තැන්. ඒතකොට නලින් බණ්ඩාර දන්නේ නැද්ද ඕක මේ පුරාවිද්‍යා ස්ථානයක්ද මේ නැද්ද කියන එක. පුරාවිද්‍යා ස්මාරක කියලා ගැසට් කරලා තියෙනවනේ කොහමද දෙන්නේ? බදු දෙන්නේ හෝටලයකට. බාර් පර්මිට් එකක් කොහමද තියෙන්නේ පුරාවිද්‍යාත්මක ස්ථානයකට. ඒව තමයි අපි නිවැරදි කරේ. පුරාවිද්‍යාත්මක ස්ථානයක් කියන කොටස අදත් තියෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් භාර අධ්‍යක්ෂ අතුල සේනාධිර මහතා සඳහන් කළේ තමන් ඉල්ලීම් කළ ප්‍රමාණයට වඩා වැඩි කොටසක් නගර සභාව මගින් කඩා දමා ඇති බවයි. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම ගොඩනැගිල්ල ඉදිරිපිට තිබෙන යෝජිත කාණු පද්ධතිය ඉදිකිරීමේ කටයුතු සිදු කරන අවස්ථාවේදී අපට හමු වුණා ප්‍රධාන මාර්ගය හරහා පලාපු ගල් වලින් සාදන ලද කාණු පද්ධතියක්. මේ අනුව අපි කුරුණෑගල පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාමූහික ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසුව තීරණය කරනු ලැබුවා මෙම ඉදිකිරීම් කටයුතු తాවකාලික නවතා දැමීමට. නමුත් ඊට දින 2-3කට පමණ පසුව මෙම ප්‍රධාන ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමක් සිදු වී තිබෙනවා. මෙම ප්‍රධාන ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමක් මෙම මාර්ග පුළුල් කිරීමට අවශ්‍ය නොවන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිදු ආයතනයකින් එසේ කඩා ඉවත් කරන ලෙස ඉල්ලීමක් සිදු කර නොමැත. ඒ වගේම කවුරුන් විසින් මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කළේද යන්න මාර්ග සංවර්ධන අධිකාරියද දැනුවත් වී නොමැති බවද අපි ඔබ වෙත දැනුම් දෙන්නට කැමැතියි. මේ අතර අදාළ පුරාවිද්‍යා ස්මාරකය ඩෝසර් කිරීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් විරෝධතාවල නිරත වුණා. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයාගේ නියමයෙන් පත් කළ පංචපුද්ගල කමිටුව එහි ස්ථානීය පරීක්ෂාවක් සඳහා පැමිණියේ අද පස්පුරුවේ. කාරගුඩ නැකම් පේනවා. අපි අඳුනාගත්ත ගොඩනැගිල්ලක් පැරණි ගොඩනැගිල්ල අපි අරමුණු කීපයක් තියෙනවා මේක පරීක්ෂා කරන්න. එකක් වෙලා තියෙන හානිය තක්සේරු කිරීම සහ ස්ථාන නැවතත් සංරක්ෂණය කරන්න පුළුවන් කියවන් සොයා බැලීම. ඒත් එක මෙහි පෞරාණිකත් අපි ලේඛනගත සාක්ෂි පාර කරන්න ඕන ඒස්ට් කියන තොරතුරු පාවිච්චි කරන්න ඕන. අපි මේ සියල්ලම ඇත්තටම සමාලෝචනය කරලා පරිම උත්සාහ ගන්නවා හෙටම මේ වාර්තාව අවසන් කරලා සවුදම් බාර දෙන්න. මොකද මේක ආందోලන සිදුවීමක් වුණානේ. ඒතර මේක ඉතාම වයිකින් මේ ගැන තීන්දුවක් ගත යුතුයි.
විශේෂයෙන්ම රජවරු 4 දෙනෙක් විසින් මේ රාජසභා මණ්ඩපයක් වශයෙන් භාවිතා කරන නඩු අහන්න භාවිතා කරපු ස්ථානයක් වශයෙන් තමයි මේ ඉතිහාසය පොතේ කියවෙන්නේ. දැන් ඒක කියන්නේ බොහොනක බාහුව කියන්නේ බොහොනක කියන්නේ පොහොට්ලේ අයිතිකාරයාගේ පුතාලු. ඉතින් මේ වගේ කතා අහන්නත් අපිට සිද්ධ වුණානේ. ඉතින් ඒ නිසා දැන් වහාම දැන් මා දැක්ක පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා කියලා තිනවා අද නැත්තම් හෙට මේ වාර්තාව නිකුත් කරනවා කියලා. නිසා අපි බලන් ඉන්නේ මොකද්ද මේ වාර්තාවේ සඳහන් වෙන කාරණාවන් පිළිබඳව මේ වගේ ජාතික අපරාධයන් සිදු කිරීම පිළිබඳව පුරාවිද්‍යාව මේ තමයි අපේ රටේ ඉතිහාසය සහ උරුමය. අපි ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ වාර්තාවකට එමු. අලුත් ගල්ලංගුරු බලාගාරයෙන් නොරොච්චෝලේ අක්‍රිය වේද මේ දයාශීලී ලියනගේගේ වාර්තාව. චීන රජයේ ආධාර මත පෞද්ගලික බලාගාරයක් ලෙසට ඉදිකිරීමට තීරණය කර ඇති ගල්ලංගුරු බලාගාරය ඉදි කළොත් දැනට ක්‍රියාත්මක වන ලක්විජය බලාගාරයේ අකාර්යක්ෂම වීමේ බරපතල තර්ජනයක් ලක්වන බැවින් ඒ පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තමයි නොරොච්චෝලේ විදුලි ඉංජිනේරු සංගමයේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමෙන් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙන්නේ. මේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මෙගාවොට් 900 300 බැගින් කොටස් 3කින් සමන්විත ඒක අක්‍රිය වේද කියන ප්‍රශ්නේ තිබෙන්නේ. අපි දේශීය පුවත්පතේ වාර්තාවකට එමු. ජනපතිට අගමැතිට සම්බාධක පනවන්නයි බ්‍රිතාන්‍ය දෙමළ සංසදය කියයි. මේ චමිඳු නිසල්ගේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු මෙරට දේශපාලන හා ආරක්ෂක අංශයේ ප්‍රධානීන් රැසකට ජාත්‍යන්තර සම්බාධක පනවන්නයි බ්‍රිතාන්‍ය දෙමළ සංසදය එංගලන්ත රජයෙන් කරපු ඉල්ලීමක් තමයි මේ වාර්තා කරලා තියෙන්නේ. මේ ඩයස්පෝරාවට අවශ්‍ය කොමත්තින් ඒ වගේ කාරණාවක්නේ. අපි යමු දේශීය පුවත්පතේ තවත් වාර්තාවකට. ජනතාව තෝරන මන්ත්‍රී කෙනෙක්ගේ වටිනකම ඔබ හිතන්නේ කීයක් කියලාද? ජනතාව තෝරන කෝටි 5 මන්ත්‍රීලා. 20 වන පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 5 වන දින පවත්වන්න නියමිතයි. ලෝකයේ කරකැවීම නතර වුණොත් හැර අන් කිසිදු හේතුවක් නිසා මහ මැතිවරණය අවලංගු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා. මේ වාර්තාවේ සඳහන් කරන්නේ මේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට වියදම් කරන මුදල රුපියල් කෝටි 1000ක් පමණ වැය වෙනවයි කියලා සඳහන් කරන්නේ. ඒ නිසා මෙතරම් විශාල මුදලක් වැය වෙන්නේ පාර්ලිමේන්තු 225 දෙනාගෙන් 196 දෙනෙක්. ඒ කියන්නේ ඡන්දයෙන් පත් කරගන්න. ඒ කියන්නේ එක්කෙනෙක්ට කෝටි 5ක් විතර මේ මුදලක් වියදම් කරනවා. අපි වියදම් කරනවා මේ පත් කරගන්න. මෙයාලා වටනවද කෝටි 5ක් එක්කෙනෙක් පාර්ලිමේන්තුවට යන മന്ത്രി කෙනෙක්? අපි තවත් වාර්තාවකට යමු. වත්කම් බැරකම් නොකියන മന്ത്രിවරුන්ට වෙන්නේ මොකක්ද? මේ කෝටි 5ක් අපි වේදම් කරලා යවන മന്ത്രിවරු හරිද? වත්කම් බැරකම් නොකියන മന്ത്രിවරුන්ට වෙන්නේ මොකක්ද? අල්ලස් පනත යටතේ වත්කම් බැරකම් පිළිබඳ විශේෂ ප්‍රතිපාදන සඳහන් කරලා තියෙනවා. මේ ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මහත්මයා කියන්නේ වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශයක් සෑම රජයේ සේවකයෙක්ම ලබා දෙන්න අවශ්‍යයි. මේ മന്ത്രിවරයෙක් විතරක් නෙමෙයි. හැබැයි මේක දුන්නම කරන්නේ මුද්‍රා තියලා පැත්තකින් තියෙන එක. මුද්‍රා මේ පැපරල් සංවිධානය කියන්නේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිආරච්චි මහත්මයා මේක විවෘත කරන්න විවෘතව සමාජයේ සංවාදයකට ලක් කරන්න පවා ඉඩ දෙන්න. මොකද ඒක නැත්තම් තියෙන දඬුවම දඩේ හරි සුළු එකක් මේ නොසලකිය යුතු මට්ටමේ එකක් කියලා සඳහන් කරන්නේ. සිළුමිණ පුවත්පතේ වාර්තාවකට යමු. අපි අවධානය යොමු කරන්නට මොන කාරණාවක් යහපාලන සමයේ දිගින් දිගටම වැසුණු පාසල් සුභාෂ්ණී ජයරත්නගේ ලිපිය. පසුගිය කාලේ පාසල් 200කට ආසන්න සංඛ්‍යාවක් වැහිලා සිසුන් 200කට අඩු පාසල් සංඛ්‍යාව 5161ක් 1995 වසරේ ඉඳලා 2013 දක්වා වසර දක්වා පස්නාහිර පළාතේ පාසල් 73ක් වැහිලා කියලයි මේ වාර්තාව සඳහන් කරන්නේ. කාගෙත් අවධානය යොමු නොවුණු පැත්තක් අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමු වීම එක සුදුසුයි. වකුගඩු රෝගීන්ගේ තත්ත්වය ඔවුන් විඳින ශෝකජනක තත්ත්වය ලංකාදීප තක්සලා වතිරේකට යමු. වකුගඩු රෝගීන්ගේ ඛේදවාචකය. මේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ වන විට බෝ නොවන රෝග අතරින් වකුගඩු අකර්මණ්‍ය වීම හේවත් වකුගඩු නරක වීම ප්‍රධාන තැනක් අරගෙන තිබෙනවා. වකුගඩු රෝගියා කියන්නේ රැකියාව අහිමි කරමින් අනෙකුත් ආදායම් මාර්ගද හීන කරමින් පෞල් පිටින් අසරණ භාවය කරා ඇදගෙන යන මේ රෝගියෙක්. ඔවුන් ඇත්තටම මේ එල්ල කරන කාරණාව ඔවුන් මතක් කරන කාරණාව රුධිර කාන්දු පෙරලීමේ කටයුතු සඳහා දැන් මාස කිහිපයක සිට මම මේ රෝහලට එනවා. නමුත් ගොඩක් වෙලාවට වෛද්‍යවරු නැහැ කියනවා. අවශ්‍ය බෙහෙත් වර්ග, දියර වර්ග නැහැ කියනවා. ඒ නිසා රුධිර කාන්දු පෙරීමේ කටයුතු සතිය දෙක ප්‍රමාද වෙනවා. අද මේ ආවේ සතියකට පස්සේ මේ රුධිර කාන්දු පෙරන මේ මාලිගාවත මධ්‍යස්ථානයේ පිළිබඳව තමයි මේ ලංකාදීප තක්සලාවේ මේ කාරණාව ඉදිරිපත් කරලා තියෙන්නේ. සෞඛ්‍ය ඇමතුමිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේ සියලු දෙනාගේ අවධානය පිණිස තමයි මේ කාරණාව ගෙනාවේ.
ඒ අතරේම රට බතික් නිසා අසරණ වූ අපේ බතික් නිර්මාණකරුවෝ මේ ලංකාදීප තක්සලා වතිරයකින්මයි උපුට ගන්නේ. ලංකාවේ බතික් කර්මාන්තය මේකට බරපතල තර්ජනයක් එල්ල වී තිබෙනවා ඉන්දීය බතික් ආනයනයත් සමග. ඒ නිසාම මේ කලාව සඳහා උපයෝගී කරගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත් ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ අභාවයට යා නොදී රැක ගැනීම තමයි අපේ වගකීම, ඒ වගේම අපේ යුතුයකම් බවට පත් වෙන්නේ. ඒ වගේම COVID-19න් පස්සේ කිසියම් තවත් ශේෂ්ත්‍රයකට දැනෙන පරිවර්තනීය වෙනසක් වුණා. මේ සුළුමිණ පුවත්පතේ වාර්තාව කොරෝනාවෙන් පසු අපේ තේ දල්ලට අමිල වටිනාකමක් චන්දිමා ඉදිරිමාන්නගේ වාර්තාවක්. තේ මෙරට සමස්ත විදේශ විනිමය එපැයීම් වලින් 15%ක දායකත්වයක්. ඒ වගේම කෘෂිකාර්මික අපනයන ආදායමෙන් 65%ක් උත්පාදනය කරනවා. ඉතින් කොරෝනාවෙන් පස්සේ අපේ තේ දල්ලට අමිල වටිනාකමක් ලැබුණා. අර සමාජයේ මතයක් කියන තේ පානය කිරීමත් හරි සුදුසුයි කියලා මේ COVID-19 මේ තත්ත්වයක් එක කොරෝනා තත්ත්වයක් එක්ක ඒ නිසා අපේ තේ නිෂ්පාදනයට සහ තේ මිලට විශාල වශයෙන් ලොකු ඉඩක් ලැබුණා. ඒ අතරේ ඒ තේ පිළිබඳව මේ ලොකු ලුණු පිළිබඳව ලොකු ලුණු ගොවියා කම්බස් කරන නූල් සූත්‍ර කුමන්ත්‍රණය කාගේද? දඹුල්ල සීගිරිය ගලේවල ලොකු ලුණු කලාපයේ ගොවියා අනතුරේ වෙලාවට බීජ නැහැ, පෝර නැහැ, ඒවයේ මිලත් සහනයක් නැහැ, කණ්ඩලෙමින් වතුර දෙන්නේ නැහැ, දුන්නු බීජ පැලවෙන්නෙත් නැහැ. මේ කේ.කේ. ආරිදාසගේ වාර්තාව දඹුල්ල ඉඳලා. ඉතින් මේ වාර්තාවේ සඳහන් වෙන්නේ මේ ලොකු ලුණු ගොවියා මුහුණ පාන දුෂ්කරතා රැසක් පිළිබඳවම. අපි යලිත් විරාමයක් අරගෙන යමු. කවුද ඒ ආදයා? නමක් ගමක් දන්නේ නැහැ. හැබැයි මනුස්සේ. නැන්ග්‍රෝ HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි. හඳුන්වා දෙන Huawei Y6P 4+64GB මෙමරි ධාරිතාව 5000 mAh බැටරි හා පසුපස කැමරා 3ක් සමගින් ඇදහිය නොහැකි මිලකට. සිංහ සහ දෙවනි පුරා අලෙවි නියෝජිතයන්ගෙන්. හිරුට 22යි. දවස් 22න් දස ලක්ෂපතියන් 22යි. ජූලි පළමුවනදා ජයග්‍රාහිකාව පූගොඩ කසුනි දිසානායක. ජූලි දෙවනදා ජයග්‍රාහිකාව DDB එරන්මාලි මහරගම. ජූලි තුන්වනදා ජයග්‍රාහිකාව තුෂාරා කුමාරි අරලගංවිල. ජූලි 6 වනදා ජයග්‍රාහකයා පුබුදු රංගන පයාගල. ජූලි 7 වනදා ජයග්‍රාහිකාව WA නයනි මధుවන්තිකා වර්ණසූරිය නාරම්මල. ජූලි 8 වනදා ජයග්‍රාහිකාව AGK පුෂ්පරාණි යක්කලමුල්ල. ජූලි 9 වනදා ජයග්‍රාහකයා WM සුගත් බණ්ඩාර කොටගල. ජූලි 10 වෙනිදා ජයග්‍රාහිකාව HG සජීවනී ජයසේකර වහකෝට්ටේ ගලේවෙල. ජූලි 13 වනදා ජයග්‍රාහිකාව BB ලලනි පවිත්‍රා මොනරාගල. ජූලි 14 වනදා ජයග්‍රාහිකාව DM ඉරේෂා හංසනී බදුල්ල. ජූලි 15 වනදා ජයග්‍රාහිකාව ශශිකා හර්ෂණී අරනායක. ජූලි 16 වෙනිදා ජයග්‍රාහිකාව UA මිලූකා දමයන්ති කලවාන. ජූලි 17 වනදා ජයග්‍රාහිකාව සජිනි මදුෂිකා තලවිල. රාත්‍රී 7:30 9:55 අතර එක දිගට හිරු ටෙලි පෙරහැර බලන්න. හෙට දවසේ දස ලක්ෂපතියා ඔබ විය හැකි. හිරුට 22යි. දවස් 22න් දස ලක්ෂපතියන් 22යි. සෑම පියවරකදීම හදවතින්ම ඔබට හයියක්. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. පියංකර ජයරත්න පෝට්ටුව ලකුණින් අංක 10න් වැඩිම මනාපයෙන් පත් කරමු.
සමහර ක්‍රීම්ස් තද අවුවේ හරිම ස්වෙටි, ඔයිලි, ස්කින් එකට හෙවි. හොයාගත්තා ෆ්‍රෙෂ් ග්ලෝ එකක් non oily. Pond's Light Moisturizer නිසා හැමදේම හරි. මිලිලීටර් 75 Pond's Light Moisturizer. දැන් රුපියල් 400ක නව මිලකට. සුසිනිදු සමකට මන බඳින සුවඳකින් කැලීන් වයිට් බියුටි සෝප්. කැලීන් ස්නාන කලාව. බයි කැලීන් මගේ. ජීවිතයම මිහිරයි. මැලිපන් ලෙමන් පා ලෙමන් පා මැලිපන් ලෙමන් පා මැලිපන් ලෙමන් පා චිල්වෙන් ලෙමන්. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිබත්ගොඩ නිට්ටඹුව ජායලක මහනුවර. අපි එමු දවසේ කාටුන් වලට මුලින්ම යමු මේ ලංකාදීපේ තිස්ස හේවාවිස්සගේ සේතන්. දරුවෝ දෙන්නෙක් රණ්ඩු වෙනවා. සේතන් කියන ඔය හැටි බැනගන්න එපා දරුවෝ, දකුණු මිනිස්සු හිතයි එකම් පක්ෂ අපේක්ෂකයෝ දෙන්නෙක් කියලා. එකම් පක්ෂ අපේක්ෂක රණ්ඩු වෙන්නෙත් එහෙමනේ. අසංක ඉන්දුනෙල්ගේ සොරි සර් වලට යමු දේශයට. විකුණන්න හිටපු ලබුගුරව් නිරෝධායනයට අරලලු සර්. ඇයි ඉලෙක්ෂන් මීටිං වල ඉඩක් නැහැලුද? ගිරව් වගේනේ කියවන්නේ නේද? ඉලෙක්ෂන් මීටිං වල ඉඩක් නැහැලු ලබු ගිරව් යවලලු නිරෝධායනයට. දැන් අපි අසංක ඉන්දුනෙල්ගේ කාටුනේට යමු. මේ දේශපාලකතුමෙක් ඇවිල්ලා PCR පරීක්ෂණයක් කරනවා. හැබැයි ඡන්ද පෙට්ටිය අතේ තියාගෙන PCR එක ඉවර වෙච්ච ගමන් යාගේ ඔළුවේ තියෙන්නේ කොවිඩ්ද නැද්ද කියන එක නෙමෙයි ඡන්දේ. අපි යමු ලංකාදීපේට පියල් සමරවීරගේ ලංකෝනිස්. සෑර්ලාගේ ඡන්ද රැස්වීමේ සෙනග පොදිකකා හිටපු හැටි දැක්කම නම් උඩින්ම දිනන්න පුළුවන් කියලා හිතනවා සර්. ලංකෝනිස් කියන්නේ മന്ത്രിතුමාට අපිට නෑ සර් නෑ කොරෝනා වලට. සර්ලට නෙමෙයි කොරෝනා. අපි යමු හලලිය මේ ඉරිදා කවිය ලංකාදීප පත්තරේට. සිදුවීමක් ගොඩා ලොකු කර වැරදිද මත ඇති කර ජනතාව බිය කර හතරාත බොරු කට කතා පතුරන ඒ පිරිස වෙත යලි නොකරන්න දඬුවම් දිය යුතුව ඇත. බොරු කතා පතුරන අය ගැන දැන් මේ දවස්වල ඉතින් මැතිවරණ වේදිකාවේ සිදුවෙන දේවල්නේ අපි කකුලක් දාම් බලන් ඉන්නේ. මේ පියල් සමරවීර අඳින්නේ යමු ලංකාදීපෙට. දේශපාලන පක්ෂවල කොහොම එකතු වෙලා තඩි පානවා හොඳට 20 මහා මැතිවරණයේ ඡන්ද පෙට්ටියට අපිට ඉතින් වගේ වගක් නේ බලන් ඉන්නේ. ඒක දිහා බලන් ඉන්නකොට පිටිපස්සෙන් ඇවිල්ලා අපිට තඩි දෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි COVID-19. දැන් අසංග ඉන්දුනිල්ගේ හිඩැස කාටුනේට යමු. දෙන්නෙක් බලය ඉල්ලන අරමුණ බලන්න. එක්කෙනෙක් බලය ඉල්ලනවා මේ ටෙලිෆෝනයෙන් බලය ඉල්ලන්නේ 19 පෝෂණය කරන්න. 19 වෙනි සංශෝධනයට වතුර දාන්න. අනිත් එක්කෙනා මේ අගමැතිතුමා බලය ඉල්ලන්නේ 3න් 2ක් ඉල්ලනවා. 19 කියන ගහ කපලා දාන්න. දෙන්නෙක් බලය ඉල්ලන අරමුණු දෙක, එකම කාරණාවේ අරමුණු දෙක. අපි යමු දාස හපුවලානගේ තොප්පි කාටුනේට. ඔන්න දෙවෙනි රැල්ලක් එනවා. සර් දැන් අපි බොන්න ඕන බෙහෙත් වට්ටෝරුව මොකද්ද සර්? ගිය සැරේ නම් කිව්වා බොන්න ඕන බෙහෙත. ඒක ඇමරිකාවත් ආනම් කළා. සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් ඔය අහන්නේ. ඊළඟට අපි යන්නේ ඉදිලි කාටුනේට. කොරෝනා නිසා ඡන්දය කල් දාමු. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ දවල්ට මෙහෙමයි කියන්නේ රැට. රාජා හෝ මා හෝ කොරෝනාවත් ආවොත් මේ ඡන්දේ කල් දාගන්න බැරිය. රාජා හෝ මා හෝ කොරෝනා හෝ කියලා රැට කියන්නේ අන්න එහෙමයි. දැන් චමෝත් පද්මශ්‍රීගේ කාටුනේට යමු දිවයිනට. කොරෝනා එනවනම් දෙවෙනි රැල්ල එනවනම් හරිම සන්තෝෂයෙන් hina වෙවි ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඉතින් සින්දුවක් මුමුණමෙන් සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකතුමා. අපි චමෝත් පද්මශ්‍රීගේම දිවයිනේ කාටුනේටම යමු. ජය මාවත දිගේ ජනාධිපතිවරයා වාහනය පදවගෙන යනවා. එක්කෙනෙක් හින්දුව තියාගෙන ඉන්නවා
මේ සිරිකොත ඉස්සරහා රනිල් වික්‍රමසිංහ මහත්තයා සිරිකොත වැටෙන් පනින්න වගේ සූදානමින් රංජිත් මද්දුම් බණ්ඩාරයි සජිත් ප්‍රේමදාසයි සිරිකොත ඇතුලේ ඉඳලා ආයුධ රැස් කරනවා හදිසියක් වුණොත් අකිල විරාජ් කාර්යවසම් මහත්තයා ආයුධ දෙන්නේ කවුද බලන්නකෝ වැටෙන් එහා ඉඳලා මේ අපේ අනුර කුමාර දිසානායක සහෝදරනේ ජනතා විමුක්ති පෙරමුණේ යමු ඉදිලෙග්ගේම සිම්පල් මෑන්ට සිලුමිනට එතුමට රෙස් කරන්න කියලා එතුමාගේ ආර්යාව මේ වෙනමම දැන් ඔබ අමතනවා හොඳේ මේ එතුමාගේ ආර්යාව මේ කවුද අර ආර්යාවද ජලනි මැඩම් දේ සිම්පල් මෑන් කොමාරි ඇඳලා තියෙන්නේ අපි යමු මේ ජෙෆ්රිගේ කාටුනේට මේ දිවයින පත්තරේට සිරිකොත අල්ලන්න යන කෙනෙක් සිරිකොත බදාගෙන ඉන්නවා අරලියගහ මන්දිරයේ මම නම් දෙන්නේ නෑයි කියලා අරලියගහ මන්දිරය මේ බදාගෙන ඉන්න කෙනෙක් හරියට මිදිහවුර උඩයි උසයි වගේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි සජිත් ප්‍රේමදාස මහත්තයාටයි මේ කාරණා දෙක. අපි යමු හිටිවනේ අද දිවයින පුවත්පතේ කවිය. පොහොට්ටුවයි දුරකථනය සහ අලියයි මාලිමාව මෙන් තව පක්ෂද ගුලියයි බලය ඉල්ලා හොඳටම නලියයි හිමින් කොරෝනා තවමත් කට බලියයි. අපි ඒ කවියත් සමග අදට ඔබෙන් සමුගන්නවා නැවත හෙටත් උදෑසන හමුවන බලාපොරොත්තු වෙමි. ඔබට සුබ දවසක්.